අයිබෝවන් ආදරණීය දුව පුතේ 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින පුංචි දුවලා පුතාලා වෙනුවෙන් කෙකිරාව කලාපයේ ප්‍රාථමික අංශය මගින් පහට ජයක් ප්‍රශ්න පත්‍ර ඔබ කීපයක්ම මේ වෙනට සිදු කරලා තිබෙනවා. ඉතින් අද ඔබට සුවිශේෂී දවසක්. අද 2026 වසරේ අගෝස්තු මාසයේ 2 වෙනිදා. ඔබ විභාගය සඳහා පෙනී සිටින විභාග ශාලාවේදීම අද ඔබ මේ ප්‍රශ්න පත්‍ර දෙකට මුහුණ දුන්නා. ඉතින් මම සූදානම් වන්නේ අද ඔබ උදෑසන සහභාගී වුණු ඒ ප්‍රශ්න පත්‍ර දෙක සාකච්ඡා කරන්නටයි. ඒ සඳහා සහභාගී වන මම තෙළඹියාගම විද්‍යාලයේ ආචාර්ය චින්තන සංජීව ගුරුතුමන්. දුවේ පුතේ, එහෙනම් ඔන්න අපි සූදානම් වෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නයි. අපි බලමු පුතේ, පළවෙනි ප්‍රශ්නේ ඔබට බොහෝ දුරට සකස් වෙන්නේ පින්තූර රූපරාමු බහුතරයක් තියෙන පිටුවක් තමයි ඔබට පළවෙනි ප්‍රශ්න කීපය තුල හම්බ වෙන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සමාන රූප යුගල දෙකක් සහිත පිළිතුර තෝරන්න. සමාන රූප යුගල දෙකක් සහිත පිළිතුර තෝරන්න. අපි බලමු පුතේ පළවෙනි ප්‍රශ්නෙට අදාළ පළවෙනි පිළිතුර සාර්ථක පිළිතුරක්ද කියලා. AB කියන පින්තූර දෙකේ සමානකම් අපි මුලින්ම සසඳා බලමු. මෙන්න මේ මම ඉන්න පැත්තට වෙන්න තියෙන වම් අත පැත්තේ කළු පාට කොටසත් B පින්තූරේ තියෙන වම් අත පැත්තේ කොටසත් සමානයි. ඊළඟට මේ වෘත්තයේ තියෙන වම් අත පැත්තත් මේකේ දකුණු අත පැත්තත්. එහෙනම් මෙන්න මේ පින්තූර දෙකෙහි වෙනස්කමක් තියෙනවා. එහෙනම් අපිට පළවෙනි පිළිතුරේ තිබෙන A හා B කියන පිළිතුරට අපි සාර්ථක පිළිතුරක් විතර ගන්න බැහැ. නිසා පළවෙනි පිළිතුර වැරද්දක් තියෙනවා. අපි දෙවෙනි පිළිතුරට යමු. B හා C. B පින්තූරේ වම් අත පැත්තේ කළු පාට කොටසත් C පිළිතුරේ වම් අත පැත්තේ තියෙන කළු පාට කොටසත් සමානයි. මේ දෙවෙනි පිළිතුරු දෙකත් සමානයි. තුන්වෙනියට මේ මැද තියෙන කළු පාට කොටසත් මේ C පින්තූරේ තියෙන කොටසත් එක්ක බලනකොට සමානයි. ඊළඟට පුතේ මෙතන වම් අත පැත්තේ තියෙන හතරවෙනි පින්තූරේ වම් අත පැත්තේ තියෙන කොටසත් හතරවෙනි පින්තූරේ වම් අත පැත්තේ තියෙන මෙන්න මේ C පින්තූරේ කොටසත් සමානයි. එහෙනම් මේ පින්තූරේ දෙකේ සමානකමක් තියෙන නිසා B හා C කියන පින්තූර දෙක බොහෝ සෙයින් සමානකම් පෙන්වුම් කරනවා. එහෙනම් ඔන්න අපට BC කියන පිළිතුරු දෙක මෙතන තියෙනවා. නමුත් මෙතන නැහැ. අපිට ඔන්න පිළිතුරකට එනකොට දැන් පුංචි වාසියක් තියෙනවා. අපි බලමු D හා E කියන පිළිතුරු දෙක සමාන වේද කියලා. මෙන්න බලන්න මේ පළවෙනිට තියෙන වෘත්තය මේ වම් අත පැත්ත අඳුරු වෙලා තියෙනවා. මේකෙත් වම් අත පැත්ත අඳුරු වෙලා තියෙනවා. එහෙමනම් මෙතන තියෙන වෘත්තයේ දකුණු අත පැත්ත මේකෙත් දකුණු අත පැත්ත. මේකේ කළු පාට වෘත්තයක් මෙතනත් කළු පාට වෘත්තයක්. මෙතන දකුණු අත පැත්ත මෙතනත් දකුණු අත පැත්ත. මේක වම් අත පැත්ත මෙතනත් වම් අත පැත්ත. එහෙනම් ඔබට තේරෙනවා දෙවෙනි පිළිතුරේ තියෙන D හා E කියන පින්තූර දෙකත් B හා C කියන පින්තූර දෙකත් බොහෝ සෙයින් සමානකම් තියෙන නිසා නිවැරදි පිළිතුර විදිහට අපිට සලකන්න වෙන්නේ පිළිතුර දෙවෙනි පිළිතුර. හොඳයි දුවේ පුතේ, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. මෙන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ තිබෙනවා පහත රූප වලින් හතරෙන් එකක් අඳුරු කර ඇති රූපය තෝරන්න. හොඳින් බලන්න හතරෙන් එකක්. මෙතන ඔබට පේනවා මේ පිළිතුරු තුන අතර සමාන වෘත්ත 8 බැගින් තිබෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේකේ හතරෙන් එකක් තියෙන පංගුවක් නම් 8න් කොච්චර පංගුවක්ද? 8න් 2ක්. එහෙමනම් 8න් 2ක් පාට වෙලා තියෙන රූපය අපිට ඉක්මනටම තෝරන්න පුළුවන්. ඔන්න පුංචි කාලයක් අඩු කරගත්ත හැකි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙන්න 8න් 2ක් පාට වෙලා තියෙන එකම පින්තූරය පිළිතුර එක විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට අපිට සලකන්න වෙන්නේ පළවෙනි පිළිතුර. හොඳයි. අපි යම් බලන්න පුතේ ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම උපදේශක්. රූපය දැක්වෙන්නේ කොටස් දෙකකට වෙන් වී ගිය ඇස් කණ්ණාඩි කොටස් කිහිපයකි. මිනිසෙක් මෙම කොටස් අලවා පැලඳීමට හැකි ඇස් කණ්ණාඩි කිහිපයකින් සෑදුවේ නම් ඔහු නිවැරදිව සෑදූ ඇස් කණ්ණාඩි ගණන කීයද? දුවේ පුතේ, ඔබ හොඳට මතක තියාගන්න මීට පෙර තිබිච්ච 2025 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදීත් 2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදීත් ඔබට මුණ ගැහුණා මෙවැනිම ප්‍රශ්න දෙකක්. ඔබට මතකද චුට්ටක් මතක් කරලා බලන්න. 2025 අවුරුද්දේ තිබුණා පාවහන් යුගල ගලපන්න. අන්න ඒ වැනි ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ බොහෝ දුරට සමානකම් කියනවා. හරි, අපි දැන් බලමු සමාන කොහොමද කියලා. මෙන්න බලන්න පුතේ, මෙන්න මේ වම් අත පැත්තේ තියෙන කණ්ණාඩියේ වම් අත පැත්තේ තියෙන හැන්ඩල් එකත් මෙන්න මේකේ තියෙන දකුණු අත පැත්ත තමයි මේ අපිට කරකල මේ දීලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ දකුණු අත පැත්තේ තියෙන කණ්ණාඩියේ මේ කොක්කත් මේ වම් අත පැත්තේ කණ්ණාඩියේ තියෙන කොක්කත් මේ දෙක සමානයි. ප්‍රමාණයෙන් ගත්තත් සමානයි. එහෙනම් ඔන්න එක ගැළපීමක් එක උපැස් යුවලක් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න ඊළඟ එක.
මෙන්න මේ කණ්ණාඩි දෙක හොඳට බලන්න. මේ කරකලා තිබුණාට ඔබ චුට්ටක් මේ ගැන හිතලා බලන්න, චුට්ටක් කල්පනා කරලා. එහෙනම් පුතේ මෙන්න මේකේ වම් අත පැත්ත, මේකේ දකුණු අත පැත්ත. එහෙනම් ඔන්න මේ දෙක සම්බන්ධ කරලත් අපිට එක උපැස් යුවලක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට බලමු අපි මෙන්න මේ දෙක. මෙන්න මේ කණ්ණාඩි කොටස් දෙක සම්බන්ධ කරලා මේක වම් අත පැත්ත, මේක දකුණු අත පැත්ත, මේක වම් අත පැත්ත. එහෙනම් ඔන්න අපිට තවත් යුගලක් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් කල්පනා කරලා බලන්න පුතේ මෙන්න මේ තියෙන ඉතුරු වෙච්ච කොටස් වලින් තව එකක් හරි අපිට සම්බන්ධ කරලා හදා ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න දකුණු අත පැත්ත. මේකත් දකුණු අත පැත්ත. ඊළඟට මේක කරකලා තිබුණාට මේකත් දකුණු අත පැත්ත. මේ තියෙන එකත් දකුණු අත පැත්ත. එහෙනම් මේ තියෙන පුංචි කොටස් කිහිපයක් එකතු කරලා එකක්වත් අපිට නිර්මාණය කරගන්න බෑ. එහෙනම් අපිට පිළිතුරකට එන්න පුළුවන්. ඔන්න නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර 3යි කියන පිළිතුර. දුවේ පුතේ අපි එහෙනම් ඔන්න දැන් අපි යන්න හදන්නේ 4 වෙනි ප්‍රශ්නෙටයි. මෙන්න 4 වෙනි ප්‍රශ්නේ. බඳුන් 4කට බීම දමා ඇති ආකාරය පහත රූපයේ දැක්වේ. මෙම බඳුන් 4හි බීම ප්‍රමාණ සමාන කිරීමට ළමයෙකු ඒවා වෙනස් කළ ආකාරය නිවැරදිව දැක්වෙන ප්‍රකාශය තෝරන්න. හොඳයි. ඔබට හම්බ වෙනවා පිළිතුරු 3ක්. මෙන්න බලන්න පුතේ පළවෙනි පිළිතුර අපි බලමු. A ගෙන් C ට මිලිලීටර 25ක් හා B ගෙන් D ට මිලිලීටර 50ක් දැමීම. අපි බලමු මේක කොච්චර දුරට සාර්ථකද කියලා. A ගෙන් 25ක් දාන්න ඕනේ. A ගේ තියෙනවා පුතේ මිලිලීටර 200ක්. එහෙනම් ඔන්න 200ෙන් දාන්න ඕනේ එහා පැත්තට කොච්චරද? මෙන්න මේ 100කට දාන්න ඕනේ මිලිලීටර 25ක්. ඒ කියන්නේ මෙන්න මේ බලන්නකෝ. මිලිලීටර 200ෙන් 25ක් මෙතන අඩු වුණාම ඉතුරු වෙන්නේ කීයද? මෙන්න මේ වීදුරුවේ ඉතුරු වෙනවා මිලිලීටර 175ක්. දැන් ඒකෙන් 25ක් මේ පැත්තට ගියපුවාම මෙන්න මේ 150ට එකතු වෙනවා මිලිලීටර 25ක්. දැන් 125ට 25ක් එකතු වුණාම ඔන්න මේ පැත්තෙත් මිලිලීටර 175ක් බවට පත් වෙනවා. ඊළඟට අපි බලමු B ගෙන් D ට දානවලු මිලිලීටර 50ක්. B ගෙත් තියෙනවා පුතේ වීදුරුවේ මිලිලීටර 100ක්. එතකොට මෙතනින් 100ක් දානවා කියලා කියන්නේ මෙතනට 50ක්. එහෙනම් ඔන්න බලන්න. මිලිලීටර 100ක් තියෙන වාජනයෙන් එහා පැත්තේ D වීදුරුවට දානවා මිලිලීටර 50ක්. එතකොට පුතේ මෙතන 100න් 50ක් අඩු වුණාම මෙන්න මේ වීදුරුව තුල ඉතුරු වෙනවා මිලිලීටර 50ක්. දැන් අපි බලමු මෙතනින් 50ක් මේ D වීදුරුවට ගියපුවාම 50ට 50ක් එකතු වුණාම ඔන්න D වීදුරුවේ මිලිලීටර 100ක් වෙනවා. දැන් හොඳින් බලන්න දැන් තමයි පිළිතුරක් ගන්න ලේසි. මෙන්න පළවෙනි වීදුරුවේ ඉතුරුච්ච ප්‍රමාණය මිලිලීටර 175යි, ඊළඟ එකේ මිලිලීටර 50යි, ඊළඟ එකේ 175යි, ඊළඟ එකේ 100යි. බලන්න පුතේ මේ වීදුරු හතර සමානයිද නැහනේ. එහෙනම් අපිට ඔන්න පළවෙනි පිළිතුර වැරදි. ඔන්න මම කතරයක් දැම්මා. අපි යමු දෙවෙනි පිළිතුරට. ඔන්න දෙවෙනි පිළිතුරේ කියන මෙන්න මෙහෙම ප්‍රකාශයක්. A ගෙන් B ට මිලිලීටර 50ක් හා C ගෙන් D ට මිලිලීටර 50ක් දානවලු. A ගෙන් B ට 50ක් දාලා බලමු මුලින්ම A කියන වීදුරුවේ තියෙනවා මිලිලීටර 200ක්. එහෙනම් ඔන්න 200න් අපි එහා පැත්තට දානවා මිලිලීටර 50ක්. එතකොට පුතේ ඔන්න 200න් 50ක් අඩු වුණාම මිලිලීටර 150ක් මේක ඉතුරු වෙනවා. දැන් ඒ මිලිලීටර 50 මෙන්න මේ B වීදුරුවට එනවා. ඒ කියන්නේ 100ක් තියෙන වීදුරුවට තමයි මේ එන්නේ. එතකොට 150ක් බවට පත් වෙනවා මෙන්න මේ වීදුරුවේ එකතුව. ඊට පස්සේ තියෙනවා C ගෙන් D ට මිලිලීටර 50ක් දානවලු. C ගේ වීදුරුවේ තියෙනවා 150ක්. ඒකෙන් අපි එහා පැත්තට දානවා කොච්චරද? මිලිලීටර 50ක් දානවා 150ක් තියෙන වීදුරුවේ. එතකොට පුතේ මෙතන ඉතිරි වෙනවා මිලිලීටර 100ක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මිලිලීටර 50ක් තියෙන වීදුරුවට ඒ මිලිලීටර 50 එකතු වුණාම මිලිලීටර 100ක් බවට පත් වෙනවා. දැන් බලන්න මෙතන වීදුරුවේ 150යි. මේ දෙවෙනි වීදුරුවේ 150යි. තුන්වෙනි වීදුරුවේ 100යි. හතරවෙනි වීදුරුවේ 100යි. සමානයිද බලන්න? කිසිම සමානකමක් නැහැ. ඒ නිසා වුණ අපට දෙවෙනි පිළිතුරත් වැරදි ප්‍රකාශයක් විදිහට කියන්න පුළුවන්. අපි යමු නිවැරදි පිළිතුර. ඔන්න බලන්න දැන් තමයි හරි උත්තරේ එන්නේ. A ගෙන් D ට මිලිලීටර 75ක් දානවලු. A ගෙන් D ට මේ ඉන්නේ දෙන්න දෙපැත්තෙම. ඔන්න පුතේ මිලිලීටර 200ක් තියෙන වාජනයෙන් මිලිලීටර 75ක ප්‍රමාණයක් ඔන්න මේ D වීදුරුවට දාපු ගමන් මෙතන ඉතුරු වෙනවා මිලිලීටර 125ක්. ඊළඟට මේ එන මිලිලීටර 75ක ප්‍රමාණය මේ මිලිලීටර 50ට එකතු කරගත්තාම එතනත් මිලිලීටර 125ක් බවට පත් වෙනවා. ඊට පස්සේ පුතේ දෙවෙනි කොටසේදී කියනවා C ගෙන් B ට මිලිලීටර 25ක් දානවලු. එහෙනම් C ගෙන් B ට 25ක් දානවා කියන්නේ 150න් අඩු වෙන්න ඕනේ 25ක්. එතකොට මෙතනත් 125ක් බවට පත් වෙනවා. දැන් මෙතනින් එන මිලිලීටර 25 මෙන්න මේ 100ක් තියෙන වීදුරුවට එකතු වුණාම මිලිලීටර 125ක් බවට පත් වෙනවා. දැන් ඔන්න පුතේ බලන්න හොඳින්. මෙන්න මේ A වීදුරුවෙත් මිලිලීටර 125යි, B වීදුරුවෙත් 125යි, C වීදුරුවෙත් 125යි, D වීදුරුවෙත් 125යි. ඔන්න සාර්ථක පිළිතුර. පිළිතුර තුන්වෙනි පිළිතුර.
හොඳයි. මගේ පුතේ අපි ඔන්න නම් අපි පස්වෙනි ප්‍රශ්නෙට යන්න හදන්නේ. මෙන්න බොහොම ලේසි ප්‍රශ්නයක් තමයි පස්වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ. වැරදි අදහස දෙන වැකිය තෝරන්න. මාවවුලා ඒකදේශික පක්ෂියෙකි. ඌ කිරිබී වැඩේ. ඇත්තම කියන්නකො මට මාවවුලා පක්ෂියෙක්ද? නැහැනේ. අපි ඉගෙනගෙන තියෙන්නේ පක්ෂියෙක් නම් ඌට බිත්තර මගින් බිහි වෙන්න ඕනේ. නමුත් අපි දන්න විදිහට පුතේ මාවවුලා කියලා කියන්නේ ශීරපායි සතෙක්. එහෙනම් ඔන්න පළවෙනි පිළිතුරෙම අපට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. කමක් නැහැ. අපි දෙවෙනි එකත් බලමුකෝ. බින්කො හොඹ වටිනා ඖෂධයකි. ඒ ශ්‍රී ලංකාවට ආවේනිකය. හරියටම හරි. දක්කුව පීලි මත ගමන් කරයි. එය බර ගෙන යාමට භාවිත කරයි. ඒකත් හරියටම හරි උත්තරයක්. එහෙනම් අපින් අහන්නේ වැරදි ප්‍රකාශය. ඔන්න පිළිතුර පළවෙනි පිළිතුර පමණමයි. right. ඔන්න අපි එහෙනම් යන්න හදන්නේ දැන් 6 වෙනි ප්‍රශ්නෙට. එන හුළඟට නොනැමෙන ගස් මුල් ඉදිරි කඩා වැටේ. හැම පැත්තට නැමී සිටින පොඩි බට ගස් නැහැ කැඩෙන්නේ. මෙයින් ගත හැකි ආදර්ශයකි. ආදර්ශයක් කියලා කියන්නේ පුතේ අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට හොඳ උපදෙසක් අරගන්න පුළුවන් තැන. එහෙනම් අපි බලමු මෙන්න මේ ආදර්ශය මොකද්ද මේ අපිට මෙන්න මේ දීලා තියෙන කවියත් එක්ක කිසිවෙකුගේ අදහසට එකඟ නොවිය යුතු බවය. නෑ. ඒක හොඳ නැති දෙයක්. ආඩම්බර වීම අවශ්‍ය බවය. ආඩම්බර වෙන්න ඕන තැන් තියෙනවා. හැබැයි හැම තැනකදීම මේ ගැලපෙන්නේ නැහැ. උඩඟු වීම විනාශයට හේතු වන බවයි. ඔන්න සාර්ථකම පිළිතුරක් තමයි මේ තියෙන්නේ. උඩඟු වුණොත් ඒක විනාශයට බලපාන්න පුළුවන්. මෙන්න හරිම හරි උත්තරය පිළිතුර තුන්වෙනි පිළිතුර. හොඳයි. අපි එහෙමනම් යමු බලන්න ඊළඟට හත්වෙනි ප්‍රශ්නෙට. ඔන්න බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි දන්නව ඝනවස්තු. ඔන්න ඝනවස්තු ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. මෙහි සෑදිය හැකි ඝනවස්තුව සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ. බලන්න පුතේ මේ දීලා තියෙන එක චතුස්තලයක් නිර්මාණය කරන්න පුළුවන් පතරමක්. එහෙනම් මුහුණත් ගණනමින් දෙගුණයක් දාර ඇත. ඔබට පේනවා මෙන්න මෙතන තියෙනවා මුහුණත් 4ක්, ඊළඟට සමාන මුහුණත් 4ක්, සරල දාර 6ක්, ශීර්ෂ 4ක්. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රකාශය හරියද බලන්න. මුහුණත් ගණන 4ක් නම් ඒ වගේ දෙගුණයක් දාර තියනවලු. සරල දාර තියෙන්නේ 6යිනේ. එහෙනම් 4 දෙගුණේ 8ක් නිසා මේ පළවෙනි ප්‍රකාශය වැරදි. අපි දෙවෙනි ප්‍රකාශය බලමු. ශීර්ෂ ගණන හා මුහුණත් ගණන සමානයිලු. එහෙනම් මුහුණත් 4කුත් ශීර්ෂ 4කුත් තියෙනවා. ඔන්න එහෙනම් අපිට නිවැරදි පිළිතුරකට එන්න පුළුවන්. හරිම හරි පිළිතුර වෙන්නේ එහෙනම් දෙවෙනි පිළිතුර. හොඳයි. ඔන්න පුතේ එහෙනම් අපි 8 වෙනි ප්‍රශ්නට යන්න හදන්නේ. ඔන්න ටිකක් අමාරු වැටෙන්නත් පුළුවන් තැනක් මේ තියෙන්නේ. බොහොම සංකීර්ණ භාවයක් තිබුණත් මේ ගැටලුව විසඳගන්න එච්චර අමාරු නෑ. ඔන්න මම මේක ලේසියටම කියලා දෙන්නම් ඔබට. හොඳින් බලාගෙන ඉන්න. මෙහි ඇති සමචතුරස්‍ර ගණන කීයද? පුතේ ඔබට පේනවා මෙතන 4 කොටු දැලක් තියෙන්නේ. මේ හැම සමචතුරස්‍රයක්ම පුංචි සමචතුරස්‍රයක්ම එක හා සමානයි. ඔන්න බලාගන්න. අපි බලමු තනි කොටුව වෙන වෙනම ගණන් කරලා. ඔන්න ගණන් කරගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. ඔන්න පුතේ තනි කොටු ගත්තොත් මෙතන තියෙන සමචතුරස්‍රාකාර පුංචි කොටු 16ක් තියෙනවා. ඔන්න අපි දැන් බලමු කොටු දෙකේ කොටු ජාල කීයක් මේකේ තියෙනවද කියලා. ඔන්න බලන්න පළවෙනි කොටුව 1යි. මෙන්න දෙවෙනි සමචතුරස්‍රය මෙන්න මේ 4 එකතු වුනහම මෙන්න ඊළඟ සමචතුරස්‍රය මෙන්න මේ 4 එකතු වුනහම මෙන්න ඊළඟ සමචතුරස්‍රය මෙන්න මෙතන තියෙනවා එක සමචතුරස්‍රයක්. ආයෙ මෙන්න මෙතනත් එක සමචතුරස්‍රයක්. ඊළඟට මෙතනත් තව එක සමචතුරස්‍රයක් නිර්මාණය වෙනවා. ඊළඟට පුතේ මෙන්න මෙතනත් තව එකක්. ඊළඟට මෙන්න මේ මැද කොටසෙදිත් තව සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතනත් තව සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොටසෙන් අපිට සමචතුරස්‍ර 9ක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පුතේ මේකේ ගත්තේ කොටු දෙකේ විදිහටනේ. එහෙනම් මෙතන අපි කොටු 3 සමචතුරස්‍ර නිර්මාණය කරමු බලන්න. මෙන්න පළවෙනි සමචතුරස්‍රය කොටු 3 නිර්මාණයක්. පළවෙනි එක 1යි. ඔන්න දෙවෙනි එක 2යි. ඔන්න තුන්වෙනි සමචතුරස්‍රය 3යි. ඔන්න හතරවෙනි සමචතුරස්‍රය. ඔන්න එතන සමචතුරස්‍ර 4යි. මෙන්න මේ ලොකුවට තියෙන සමචතුරස්‍රයත් මේකට එකතු වුනහම එතන තියෙන සමචතුරස්‍ර 5ක්. දැන් අපි එකතු කරමු. 16යි 9යි 5යි එකතු වුනහම ඔන්න අපිට නිවැරදි පිළිතුරක් එනවා. තුන්වෙනි පිළිතුර තමයි මේකේ නිවැරදි පිළිතුර. හොඳයි. මගේ පුතේ අපි එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නට යන්න හදන්නේ. 9 වෙනි ප්‍රශ්නය රුපියල් 597යි 720 යන්න ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. R තිතක් EIG තිතක් BO ලෙස සංකේත මගින් දක්වා ඇතනම්
රුපියල් 269යි 75 නිවැරදිව දක්වා ඇත්තේ කොහොමද කියලායි අහන්නේ. හොඳයි. අපි දැන් මෙන්න මේ වගේ අවස්ථාවකදී බලමු අපි මේ දීලා තියෙන රුපියල් සම්බන්ධ මේ දීලා තියෙන ඉලක්කම් ටිකට ආදේශ කරලා තියෙන ඉංග්‍රීසි අක්ෂර ටික බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. මෙන්න බලන්න රුපියල් වලට R, පහේ ඉලක්කමට E, 9ට I, 7ට G, 2ට B, බිඳුවට O. ඔන්න ඔය විදිහට තියෙන නිසා අපිට දැන් අපි යමු බලන්න උත්තරයකට. මෙන්න අපෙන් අහන ප්‍රශ්නේ තමයි පුතේ රුපියල් 269යි 775. අපි බලමු මෙන්න මෙතන තියෙන රුපියල් කියන එකට අනිවාර්යයෙන්ම R අකුර එන්න ඕනෙමනේ. ඊට පස්සේ බලමු දෙකේ ඉලක්කමට මේ බලන්න දෙකේ ඉලක්කමට තියෙන B අකුරනේ. එහෙනම් මෙතනට B අකුර වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන පුතේ 6 ඉලක්කමනේ. 6 ඉලක්කමක් මෙතන නැති නිසා අපි ඔක කොහොමම තියලා අපි දන්න ඉලක්කම් වලට යමු. 9 ඉලක්කම මෙන්න තියෙන 9 ඉලක්කම 9 ඉලක්කමට හිමි සංකේතය තමයි I අකුර. එහෙනම් ඔන්න මම I අකුර ලියාගත්තා. ඊට පස්සේ තියෙනවා පුතේ මෙතන 7 ඉලක්කම. 7 ඉලක්කමට තියෙන G අකුර. මෙන්න G අකුර තියෙනවා. 5 ඉලක්කමට තියෙන ඉංග්‍රීසි අක්ෂරය තමයි E අකුර. දැන් අපි බලමු අපිට මේ අකුර ගැන එච්චර හිතන්න එපා. අපි පිළිතුරු තුන බලමු දැන් පරීක්ෂා කරලා. R තියෙනවා මේ හැම පිළිතුරකම. B අකුර තියෙනවා මේ ආරම්භක හැම පිළිතුරකම. ඊට පස්සේ තමයි ඊළඟ තියෙන අකුර අපි ඉවත් දානවා. ඊට පස්සේ පුතේ I අකුර මෙන්න මෙතන තියෙනවා තුන්වෙනියට. මෙතන I අකුර තුන්වෙනියට නෑ. මෙතන I අකුර තුන්වෙනියට තියෙනවා. එහෙනම් අපිට දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට සලකන්න බෑ. එහෙනම් ඔන්න පළවෙනි එක හෝ තුන්වෙනි පිළිතුර තමයි මේකේ නිවැරදි විය යුත්තේ. එහෙනම් G අකුර බලන්න හරියද කියලා මේ 7 ඉලක්කමට මෙන්න G. මෙතනත් G තියෙනවා. ඒකත් හරි. ඊළඟට පුතේ E අකුර මෙතන තිබුණාට මෙන්න මේ පළවෙනි පිළිතුරේ E අකුර නෙමෙයි තියෙන්නේ. එතන O අකුරක් තියෙන නිසා අපිට පළවෙනි පිළිතුර වැරදි ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන්. මෙන්න හරිම උත්තරය. පිළිතුර තුන්වෙනි පිළිතුර. හොඳයි. පුතේ අපි එහෙනම් ඔන්න ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට යන්න හදන්නේ. මෙන්න කටුනායක ගුවන්තොටුප වලින් පස්වරු 2:15ට පිටත් වන ගුවන් යානයක් පැය 8කට පසු චීනයේ බීජින් ගුවන්තොටුප වලට ගොඩ බසී. ලංකාවේ වේලාව පෙරවරු 8 වන විට චීනයේ වේලාව පෙරවරු 10:30 වේ. ගුවන් යානය ගොඩ බසින විට චීනයේ වේලාව වන්නේ. එහෙනම් ඔන්න පුතේ දැන් අහන්නේ ලංකාවේ වේලාව නෙවෙයි. චීනයේ වේලාව කීයද කියලායි. එහෙනම් අපි බලමු මෙන්න පළවෙනි පියවර මේ විදිහට. පස්වරු 2:15ට තමයි පිටත් වෙන්නේ. ඒ ලංකාවේ වේලාවෙන්. පැය 8ක කාලයක් ගත වෙනවා කියලා තියෙනවනේ. එහෙනම් අපිට මේකට පැය 8ක් එකතු කරපුවාම පස්වරු 10:15ට තමයි ඔන්න ලංකාවේ වේලාවෙන් මේ ගුවන් යානය ගොඩ බහින්නේ. එහෙමනම් ඊට පස්සේ පුතේ ඔන්න අපිට පුළුවන් අතෙන්දි කියනවා චීනයේ වේලාව 10:30ලු මේ අපේ ලංකාවේ වේලාව 8 වෙනකොට. එහෙනම් අපිට පුළුවන් 10:30න් පැය 8ක් අඩු කරන්න. පැය 8ක් අඩු වුණාම 2:30යි. ඔන්න දැන් මේ ආපු වේලාව 2:30යි නම් 10:15ට මෙන්න මේ කියන පැය 2 මිනිත්තු 30 එකතු කරපුවාම අපට පිළිතුරක් ලැබෙනවා පැය 12යි මිනිත්තු 45යි. ඒ කියන්නේ පෙරවරු 12:45 කියන දෙවෙනි පිළිතුර. හොඳයි. අපි ඔන්න පුතේ ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ කතා කරන්නයි හදන්නේ. කහ රතු නිල් කොළ යන කෝඩු 4හි හාවෝ 100 දෙනා බැගින් සිටිති. ABCD යන උමන් මාර්ග වලින් මෙම කෝඩු 4 අතර හාවුන්ට ගමන් කළ හැකි අතර ඊතල වලින් දක්වා ඇති දිශාවට පමණක් ගමන් කළ හැකිය. පැයකදී A හා D මාර්ග වලින් 5 දෙනා බැගින්ද C හා B මාර්ග වලින් 10 දෙනා බැගින්ද ගමන් කරයි නම් පැය 10ක් අවසානයේදී රතු සහ නිල් කූඩු වල සිටින හාවුන් ගණන කොපමණද? ඔව් මේ ප්‍රශ්නේ මුලින්ම කියවපු ගමන් ටිකක් අපැහැදිලි ගතියක් තියෙනවා. අපි පියවරෙන් පියවර මේක නිර්මාණය කරගෙන යමු. හරි. පුතේ මට දැන් කියන්න බලන්න මේ රතු කහ නිල් කොළ කියලා තියෙනවානේ කූඩු 4. එතකොට මේ කූඩු 4 ඉන්නවලු හාවු 100 දෙනා ගානේ. ඔන්න මම ලියාගත්තා මේක පුංචියට කටු වැඩ කරන්න පහසු සඳහා 100 දෙනා ගානේ ඉන්නවා. ඒ කියන්නේ රතු කූඩුවේ 100යි, කොළ කූඩුවේ 100යි, නිල් කූඩුවේ 100යි, කහ කූඩුවේ 100යි. ඔක්කොම 400ක් ඉන්නවා. දැන් කියන පළවෙනි පියවර විදිහට මෙන්න මේ D මාර්ගෙනුයි A මාර්ගෙනුයි වරකට එනවලු 5 දෙනා බැගින්. එහෙනම් එකපාරකට 5 දෙනෙක් එනවනම් එක පැයකට පැය 10ක් කියලා තියෙනවනේ. එහෙනම් පැය 10කට එනවා 5 වරක් 10 50 දෙනෙක්. එහෙනම් පුතේ මෙතන 100ක් ඉන්න කූඩුවෙන් මේ කහපාට කූඩුවට 50ක් එනකොට මෙතන තව 50ක් එකතු වෙනවා. ඔන්න කහ කූඩුවේ දැන් හාවු ගාන 150යි. දැන් මෙතනින් ආව නේද 50ක් මේ පැත්තට. ආවනම් එතනින් 50 දෙනෙක් අඩු වෙනවා. ඔන්න දැන් එතන 50යි ඉන්නේ. 100න් 50ක් අඩු වුණා. දැන් පුතේ ඔන්න මෙතන ඉඳලා දැන් 150ක් ඉන්න කහපාට කූඩුවෙන් 5 දෙනා ගානේ පැය 10කදී 50 දෙනෙක් ඔන්න ආපහු නිල් පාට කූඩුවට පැමිණෙනවා. නිල් පාට කූඩුවට 50 දෙනෙක් එනකොට නිල් පාට කූඩුවේ 150ක් බවට පත් වෙනවා. දැන් මෙන්න මේ 150ක් තිබිච්ච කහපාට කූඩුවෙන්
ඔන්න අපේ හාවුට් කීප දෙනෙක් අඩු වෙනවා 50 දෙනෙක්. එතකොට ඔන්න 100 දෙනයි ඉතුරු වෙන්නේ. දැන් ඔන්න ඊළඟ පියවර තමයි B මාර්ගයෙන් සහ C මාර්ගයෙන් ගමන් කරද්දී 10 දෙනා බැගින් ගමන් කරනවලු. මෙතනින් 5 දෙනා ගානනේ මේ මාර්ග දෙකෙන් ආවේ. එහෙනම් මේ මාර්ග දෙකේදී, ඒ කියන්නේ B හා C මාර්ග දෙකේදී 10 දෙනා බැගින් පැයකට ගමන් කරනවලු. ඔන්න බලමු අපි එහෙනම් 150න් ඔන්න 10 දෙනා ගානේ ගමන් කරන පුතේ පැය 10කට 10 වරක් 10 100යි. එක පාරකට 100 දෙනෙක් යනවා මේකට. එහෙනම් ඔන්න මෙතනින් 100ක් අපි ඉක්මනටම අඩු කරමු බලන්න. 150න් 100ක් මෙතනට 100ක් එකතු වුණාම 200ක් වෙනවා. මෙතනින් 100ක් අඩු වෙච්ච ගමන් 50ක් බවට පත් වෙනවා. දැන් ඔන්න මෙතන ඉඳලත් පුතේ 10 දෙනෙක් මෙහාට යනවා. පැයකට 10 දෙනයි නම් පැය 10කට 10 වරක් 10 100යි. ඔන්න පුතේ මෙතනත් 200න් 100 දෙනෙක් රතු පාට කූඩුවට ගමන් කරනවා. එහෙනම් ඔන්න බලන්න මෙතනින් 100 දෙනෙක් මෙතනට ගියපුවාම මෙතන 150ක් බවට පත් වෙනවා. දැන් මෙතනින් තව 50ක් අඩු වෙනවා. එහෙමනම් ඔන්න අපිට දැන් පිළිතුරක් ආවා. නිල් පාට කූඩුවේ 50 දෙනෙකුත් රතු පාට කූඩුවේ 150 දෙනෙකුත් තමයි ඉතුරුනේ. ඔන්න නිවැරදි උත්තරය දෙවැනි පිළිතුර විදිහට සලකන්න පුළුවන්. හොඳයි. ආදරණීය දුවේ පුතේ, ඔන්න එහෙනම් ඔබට ශිෂ්‍යත්ව විභාගයේදී සංඛ්‍යා රටාවක් ආශ්‍රිත ප්‍රශ්නයක් අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා පසුගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර බලනකොට. එහෙනම් මෙන්න බලමු අපි 12 වෙනි ප්‍රශ්නේ රටාවක් තියෙනවා. රටාව හඳුනාගෙන හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. 6යි 6යි. බලමු මුලින්ම එකතු කරලා 6යි 6යි 12යිනේ. 12ත් එක්ක අපි බලනකොට මේ 42 ගන්න හරි අමාරුයි වගේ. එහෙමනම් අපි බලමු 6 වරක් 6 කීයද කියලා. 36යි. 36ට 6ක් එකතු කරොත් ඔව් 42 ගන්න පුළුවන්. බලමු මේක ගැලපෙනවද කියලා. මේකට 7 වරක් 5 35යි. 35ට 5ක් එකතු කරොත් 40යි. එන්න බෑ. එහෙනම් ඒ රටාව වැරදි. එහෙනම් පුතේ 6 වරක් 6 බලමු. මෙන්න පළවෙනි සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙම ගුණ කරලා බලමු. 6 වරක් 6 36යි. ඒ ලැබිච්ච පිළිතුරට මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාව අපි එකතු කරලා බලමු. එහෙනම් 36ට 6ක් එකතු කරපුවාම 42යි. 7 වරක් 7 ගුණ කරලා බලමු. 7 වරක් 7 49යි. 49ට මේ දකුණු අත පැත්තේ තියෙන ඉලක්කම පහේ ඉලක්කම අපි එකතු කරගන්නවා. එතකොට 54යි. ඒ ක්‍රමයෙන්ම මෙතනට අනුගමනය කරමු. එහෙනම් කොහොමද අපි මේකේ ආරම්භය අරගන්නේ? 8 8 වරක් 8 8 8ෙන් ගුණ කරගනවා. එහෙනම් ඔන්න 8 වරක් 8 64යි. ඒකට එකතු කරනවර දකුණු අත පැත්තේ තියෙන 7 ඉලක්කම. එහෙනම් ඔන්න අපිට නිවැරදි පිළිතුර විදිහට සලකන්න වෙන්නේ 71 කියන තුන්වෙනි පිළිතුරයි. ඊළඟට පුතේ අපි 13 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න හදන්නේ රූපයේ හිස් කොටස සම්පූර්ණ කිරීමට සුදුසු රූපය තෝරන්න. ඔන්න බලන්න මෙතන දීලා තියෙන පින්තූරේ ඔබට බැලුමට පේනවා මෙන්න මේ හැඩය තියෙන නිසා පළවෙනි පින්තූරේම වෙන්න පුළුවන් කියලා. නමුත් අපි පරීක්ෂා කරලා බලමු මෙන්න මේ කොටසට එන්න ඕන කොටස් ටික මෙන්න මේ පින්තූරේ තුල තියෙනවද කියලා. මෙතන මෙන්න මේ තියෙන හතර තමයි මෙන්න මෙතනට එන්න ඕනේ. ඒ නිසා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් පුතේ මෙන්න මේ පින්තූර දෙක මේ පින්තූර දෙකත් එක්ක සමානයි වෙන්න පුළුවන්. මේ පින්තූරේ මේ පින්තූරයත් එක්ක සමානයි වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතන මේ මැද කොටසේ කළු පාට කොටස් ටිකක් පේනවා ඔබට පේනවනේ. එහෙනම් මෙතන තියෙන පින්තූරේ පුතේ මෙතන කොටස් දෙකක් තියෙනවා. මෙතන එක කොටසක් තියෙනවා. හැබැයි මෙන්න මෙතන තියෙන කළු පාට කොටස නැති නිසා අපිට පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට සලකන්න බෑ. එහෙනම් ඔන්න අපි පළවෙනි පිළිතුර ඉවත් කරනවා. දැන් මේ තියෙන පින්තූරේ අපි පොඩ්ඩක් මෙන්න මේම හරවලා බලමු. ඔන්න ඔහම හරවපුවාම අපිට පේනවා මේ පින්තූරේ මේ තියෙන කොටස් ටික මේකත් එක්ක ගැලපීමක් තියෙනවා. මේ පින්තූර කොටස මේ කොටසත් එක්ක ගැලපෙනවා. මේ කොටස මේ කොටසත් එක්ක ගැලපෙනවා. එතකොට අපිට මෙන්න මෙතෙන්දී වෙච්ච අඩුපාඩුව මෙන්න මෙතන සම්පූර්ණ කරලා තියෙනවා. එහෙනම් අපිට තුන්වෙනි පිළිතුරට යන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. එහෙනම් අපි කෝකටත් ගිහිල්ලා බලමු මේ තියෙන පින්තූරයත් එක්ක ගැලපීමක් තියෙනවද කියලා. පුතේ මෙන්න මේ තියෙන කොටස මේ කොටසත් එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුර වැරදි පිළිතුරක් විදිහට සලකන්න පුළුවන්. ඔන්න හරිම හරි උත්තරය දෙවෙනි පිළිතුර. හොඳයි. 14 වෙනි ප්‍රශ්නේ. යෝගට් මිලදී ගන්නා විට සෑම යෝගට් 8ක් සඳහා දෙකක් නොමිලේ ලැබේ. තාරකගේ උපන්දිනයේදා පන්තියේ ළමුන් 40කට බෙදා දීමට ඔහු මුදල් ගෙවා ගත යුතු යෝගට් ගණන කීයද? හොඳයි. පුතේ ඔන්න බලන්න අපිට මෙතෙන්දී ප්‍රධාන වශයෙන් වැදගත්ම දේ තමයි 8ක් ගන්නකොට යෝගට් දෙකක් හම්බ වෙනවලු නිකන්. නොමිලේ හම්බ වෙනවලු. එහෙනම් අපිට දැන් 8ක් ගද්දි දෙකක් හම්බ වෙනවා නම් ඔක්කොම යෝගට් 10ක් අපිට ලැබෙනවා. 16ක් ගත්තොත් කීයක් ලැබෙනවද? 4ක් ලැබෙනවා නිකන්. එතකොට අපිට 16යි 4යි එකතු වුණාම යෝගට් 20ක් අපිට සම්පූර්ණ ගාණක් විදිහට ලැබෙනවා. 16ට 4යි නම් ඔන්න අපි ඊට පස්සේ බලමු 24කට 8කට 2යි නම් 16කට 4යි නම් 24කට 6ක් ලැබෙනවා. එහෙනම් 24ට 6ක් එකතු වුණාම 30යි. දැන් අපිට ඔන්න තව පියවරකට යමු අපි බලන්න. 32කට
8යි. 8කට 2යි නම් 32කට 8යි. එහෙනම් බලන්න 32යි 8යි එකතු කරන්න. 32යි 8යි එකතු කරපුවාම ඔන්න 40ක් ලැබෙනවා. අපට ඕනකම තියෙන්නේ පන්තියේ ළමුන් 40 දෙනෙක් ඉන්නවනේ. 40 දෙනාට එහෙනම් යෝගට් 40ක් ලැබෙන්න නම් අපි මිලදී ගන්න ඕනේ සල්ලි ගෙවලා ගන්න ඕනේ 32ක්. අපට 8ක් නිකන් නොමිලේ හම්බ වෙනවා. එහෙනම් ඔන්න නිවැරදි පිළිතුර වෙන්න ඕනේ තුන්වෙනි පිළිතුර 32යි කියන පිළිතුර. 15 වෙනි ප්‍රශ්නය. මෙම රූපයට අනුව පිළිවෙලින් ABC වලට ගැලපෙන පිළිතුර වන්නේ. ඔන්න බලන්න පුතේ මෙතන මේ රවුමෙන් නිරූපණය කරන්නේ මාංශ භක්ෂක සත්තු පමණයි. මේ රවුමෙන් නිරූපණය කරන්නේ සිව්පා සත්තු. මේ රවුමෙන් නිරූපණය කරන්නේ බිත්තර මගින් බෝ වෙන සත්තු. අපි බලමු A කියන හිස්තැනට එන්න ඕනේ මොන සතාද කියලා. A කියන සතා මෙන්න මේ ගිරවා හෝ හෝනා හෝ කපුටා විය යුතුයි. මෙන්න මෙතන A කියන තැන ඉන්න පුළුවන් බිත්තර මගින් බෝ වෙන සතෙක්. හැබැයි ඌ සිව්පාවෙක් වෙන්නත් බෑ. ඌ මස් කන සතෙක් වෙන්නත් බෑ. එහෙනම් අපිට ඔන්න සිව්පා ගණයට අයිති වෙනවනේ හෝනා. හෝනා කියන සතා එන්න ඕනේ මෙන්න මෙතනට. මේ තාරකා ඉබ්බා ඉන්න තැන තමයි හෝනා එන්න ඕනේ. මොකද ඌ අයිති වෙන්නේ සිව්පා ගණයටත් බිත්තර වලින් බිහි වෙන සතෙක් විදිහටත්. එහෙනම් අපිට පළවෙනි පිළිතුර නෙවෙයි දෙවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන් වැරදි ප්‍රකාශයක් ලෙස. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා පළවෙනි පිළිතුර සහ තුන්වෙනි පිළිතුර. පළවෙනි පිළිතුරේ ඉන්නවා ගිරවා, ඊළඟට ඉන්නවා කපුටා. ගිරවා කියලා කියන්නේ පුතේ බිත්තර මගින් බිහි වෙන සතෙක්. සිව්පා ගණයට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ගිරවා වෙන්නත් පුළුවන්. කපුටා ගන්නත් පුළුවන්. ඌ සිව්පා සතෙක් නෙවෙයි බිත්තර මගින් බෝ වුණාට. එහෙනම් ඔන්න පළවෙනි පිළිතුරේදී අපිට ගිරවා කපුටා කියන දෙන්නගෙන් පිළිතුර තීරණය කරන්න බෑ. අලියා මුවා. ඔන්න අලියා කියන සතා B කියන තැනට ගන්න පුළුවන්ද බලමු අපි. B කියන තැන ඉන්න ඕනේ සිව්පා සතෙක්. බිත්තර මගින් බිහි වෙන්න බෑ. මාංශ භක්ෂක සතෙක් වෙන්න බෑ. අලියා හරියටම හරි. මුවත් හරියටම හරි. එහෙනම් ඔන්න අපිට තාමත් නිවැරදි පිළිතුරක් හොයාගන්න අපහසුයි. දැන් අපි යමු මෙන්න මේ C කියන තැනට. ඔන්න දැන් පිළිතුර තීරණාත්මක තැනක්. ගෝනුස්සයි නරියයි ඉතුරු වෙලා ඉන්නවා. එහෙනම් අපි පුතේ බලමු නරියා කියලා කියන්නේ සිව්පා සතෙක්. නරියා කියලා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. එහෙනම් මේ කොටියා ඉන්න තැනට තමයි මේ නරියා ගැලපෙන්නේ. එයි සිව්පා සතෙක් නම් අනිවාර්යයෙන්ම මේ රවුම තුල ඉන්න ඕනේ. මාංශ භක්ෂක සතෙක් නම් මේ රවුම තුල ඉන්න ඕනේ. එහෙනම් ওই දෙකටම මැදි වෙච්ච කෙනෙක් තමයි මේ කොටියා. එහෙනම් නරියා ගැලපෙන්නේත් මේ කොටියා ඉන්න තැනට. එහෙනම් අපිට පුළුවන් ගෝනුස්සා කියන සතා අපි කවුරුත් දන්නා පුතේ සිව්පාවත් දෙපාවත් නෙවෙයි. ඌට පාද 8ක් තියෙන නිසා අපිට මෙන්න මේ C කියන තැනට යොදන්න පුළුවන් එකම සතා ගෝනුස්සා. ඒ නිසා අපි නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර ගිරවා, අලියා, ගෝනුස්සා කියන පළවෙනි පිළිතුර. 16 වෙනි ප්‍රශ්නේ. කැඩපතක් ඉදිරියේ සිටගත් පුද්ගලයෙකු තම රූපය පෙන්වමින් ප්‍රකාශ කීපයක් ඉදිරිපත් කරයි. එයින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පුතේ මෙතෙන්දී ඔබ බලන්න ඕනේ මේ ඉන්න පුද්ගලයා මම තමයි මේ කියන පුද්ගලයා. එහෙනම් අපි දැන් බලමු මේ ප්‍රකාශය මට ආරෝපණය කරගෙන මේ මගේ පියාගේ අයියාගේ පුතා. මේ මගේ තාත්තගේ අයියාගේ පුතාද? නැහැනේ. ඒ නිසා පළවෙනි ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි. දෙවෙනි පිළිතුර බලමු. මේ මගේ සීයාගේ නංගිගේ දුවගේ පුතා. ලොකු ඥාතිත්වයක්. ඒ නිසා අපි තුන්වෙනි පිළිතුරට යමු. මගේ සීයාගේ පුතාගේ පුතා. ඇත්තනේ මගේ තාත්තගේ තාත්තනේ සීයා. එහෙනම් සීයාගේ පුතා තමයි මගේ තාත්තා. එහෙනම් ඒ තාත්තගේ පුතා තමයි මේ මම. එහෙනම් ඔන්න හරිම හරි උත්තරය තුන්වෙනි පිළිතුර. උත්තරය 3. 17 වෙනි ප්‍රශ්නය. ලසිඳු රැස්වීමට පැමිණීමට මිනිත්තු 15කට පෙර මිලින්ද පැමිණියේය. දසුන් සදෙව්ගේ නිවසට ගොස් දෙදෙනාම එකට පැමිණියේ හිමංසන පැමිණීමෙන් පසුව වුවද ලසිඳුට පෙරය. හිමංසනට පෙර මිලින්ද පැමිණියේ නම් මුලින්ම පැමිණියේ කවුද? ඔන්න හොඳ ප්‍රශ්නයක්. පුතේ මේ වගේ ප්‍රශ්නයකදී පුංචි කටු වැඩක් කරමු අපි මෙන්න මෙහෙම. ඔන්න අපි මුලින්ම ලියා ගන්නවා මේකේ ප්‍රකාශයේ ආරම්භයේ දීලා තියෙනවා ලසිඳු රැස්වීමට පැමිණීමට මිනිත්තු 15කට කලින් මිලින්ද ආවලු. එහෙනම් ඔන්න මිනිත්තු 15කට කලින් කවුද ආවේ? මිලින්ද ඇවිත් තියෙන්නේ. ඔන්න මම මිලින්ද මෙතනින් සටහන් කරගත්තා. දසුන් සදෙව්ගේ නිවසට ගොස් දෙදෙනාම එකට පැමිණියේ හිමංසන පැමිණීමෙන් පසුව වුවද. එහෙනම් පුතේ හිමංසන ඔන්න ඔය කියන සදෙව් හා දසුන් කියන දෙදෙනාට පෙර තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් මම මෙන්න මෙහෙම හිමංසන මෙන්න මෙතනින් ලියා ගන්නවා. ඊට පස්සේ ඔන්න මම අර කලින් ප්‍රකාශ කරපු දසුනුයි සදෙව්යි දෙන්නම ඊට පස්සේ තමයි මෙන්න මේ විදියට ඒ රැස්වීමට පැමිණිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඔන්න කවුද මුලින්ම ආපු කෙනා? මෙන්න මෙතන ඉන්න මිලින්ද තමයි මේ කියන විදිහට මේ රැස්වීමට මුලින්ම පැමිණිච්ච කෙනා. එහෙනම් අපේ නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අංක 1 මිලින්ද කියන පිළිතුර.
පුතේ දැන් අපි 18 වෙනි ප්‍රශ්නේ තමයි මේ කතා කරන්නේ. ඔන්න එහෙමනම් පියන් දෙකේ ජනේලයක් සෑදීමට ජනෙල් උළුවහව් කඳන් 5ක්ද? පියන් තුනේ ජනේලයක් සෑදීමට ජනෙල් උළුවහව් කඳන් 6ක්ද අවශ්‍ය වේ. නිවසකට පියන් දෙකේ ජනෙල් 5ක් සහ පියන් තුනේ ජනෙල් 4ක් සෑදීමට අවශ්‍ය කඳන් ගණන කීයද? ඔන්න අපි ගාන හදමු බලන්න මෙන්න මෙහෙම. ඔන්න පුතේ මෙතන මුලින්ම ප්‍රකාශයක් කරලා තියෙනවා පියන් දෙකේ ජනෙල් එක ජනේලයක් හදන්න උළුවහු කඳන් 5ක් ඕනෙලු. එහෙනම් අපිට මෙතන කියන විදිහට පුතේ නිවසකට පියන් දෙකේ ජනෙල් කීයක් හදන්න ඕනේද? ජනෙල් 5ක් හදන්න ඕනේ. එහෙනම් එක ජනේලයක් හදන්න පියන් දෙකේ එක ජනේලයක් හදන්න උළුවහු කඳන් 5ක් ඕනේ නම් පියන් දෙකේ ජනෙල් 5ක් හදන්න 5 වරක් 5 25ක් ඕනේ. ඊට පස්සේ කියනවා පියන් තුනේ ජනෙල් 4ක් හදන්නත් ඕනෙලු. එහෙනම් පියන් තුනේ එක ජනේලයක් හදන්න ඕනේ වෙනවා කඳන් කීයද? කඳන් 6ක් ඕනේ. ඒ කියන්නේ පියන් තුනේ ජනේලයක් හදන්න උළුවහු කඳන් 6ක් ඕනේ. එහෙනම් අපිට පුළුවන් 6 ගුණ කරන්න ඕනේ ජනෙල් කීයක් හදන්න ඕනේද? ඒ වගේ ජනෙල් 4ක්. එහෙනම් 6 වරක් 4 24යි. දැන් මේ දෙකම අපි එකට එකතු කරමු. එතකොට ඔන්න අපිට පිළිතුරක් එනවා ජනෙල් 5ක් සහ ජනෙල් 4ක් හදන්න ඔක්කොම උළුවහු කඳන් අවශ්‍ය වෙනවා 49ක්. පිළිතුර 3 වෙනි පිළිතුර. 19 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ ලස්සන පින්තූරයක් දීලා තියෙනවා. ඔයාලට මේකට ට්‍රැංගමය ගැන දන්නවා. ඔබ මේ වගේ දේවල් අපි ඊට කලින් කරලා තියෙන නිසා. මෙම රූපය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති නිවැරදි ට්‍රැංගමය කුමක්ද? පුතේ මේ දීලා තියෙන්නේ නිර්මාණය කරපු පින්තූරය. මේ තියෙන්නේ ට්‍රැංගම ටික. අපි ට්‍රැංගම දන්නවනේ මේක කතුරක් යොදාගෙන කැවිලි කරන්න ඕනේ. ඔය ඉරිදිගේ කපන්න ඕනේ. කපලා මේ කොටස් යොදාගෙන මේ පින්තූරය නිර්මාණය කරන්න ඕනේ. එතකොට අපි බලමු පුතේ මේ වගේ මේ තියෙන හැඩතල ටික මේ උත්තර තුනෙන් කෝකෙද තියෙන්නේ? මට බැලු බැලමට පේනවා මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා දෙවෙනි උත්තරේ. මේකේ තියෙනවද බලන්න මේ වගේ දිග ඍජු කෝණාශ්‍රයක්? නැහැ නේද? ඒ වගේ දිග ඍජු කෝණයක් නැති නිසා අපිට මේ දෙවෙනි පිළිතුර වැරදි පිළිතුරක් විදිහට සලකන්න පුළුවන්. තුන්වෙනි එකේ බලන්නකො පුතේ මෙන්න මේ හැඩය මේක ත්‍රිකෝණයක් විදිහට සලකන්න බෑ. මේ මෙතනින් චුට්ටක් මෙහෙට ගිහින් තියෙන්නේ. බලන්න හොඳින්. එහෙනම් මේක ත්‍රිකෝණ හැඩයක් නෙවෙයි. එහෙම හැඩයක් මෙන්න මේ ට්‍රැංගමයක් තුල නැහැ. මේ හදපු පින්තූරය තුලත් නැහැ. එහෙනම් අපිට තුන්වෙනි පිළිතුර යොදා ගන්න බෑ. එහෙනම් මෙන්න බලන්න පුතේ. මේ ලොකු ත්‍රිකෝණ දෙකට මෙතන ලොකු ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය තියෙනවා. මේ පුංචි ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය තියෙනවා. මේ සමචතුරස්‍රයට මේ සමචතුරස්‍රය තියෙනවා. මෙන්න මේ කොටසට මේ කොටස තියෙනවා. හැබැයි අපිට තව එක කොටසක් ඉතිරි වෙනවා. ඉතිරි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ තියෙන කොටස් ටික යොදාගෙන තමයි අපිට මෙන්න මේ තියෙන හැඩතලය හදන්න පුළුවන්. එහෙනම් ඔන්න අපිට නිවැරදි පිළිතුර විදිහට සලකන්න වෙන්නේ පළවෙනි පිළිතුර පමණමයි. ඔන්න එහෙනම් උත්තරය 1. ඔන්න පුතේ 20 වෙනි ප්‍රශ්නේ. අපි බලමු 20 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. සොනෙත්ගේ 10 වෙනි උපන්දිනය යෙදී ඇත්තේ මෙම වර්ෂයේ 100 වෙනි දිනේ නම් ඔහුගේ උපන්දිනය වන්නේ. ඔන්න අහගන්න පුතේ මේක හරිම ලේසි පහසු ප්‍රශ්නයක්. ඔබට ලකුණු 2මාරක් ලැබෙනවා. මේ 2මාරම ලබා ගන්න ලේසි කරන ප්‍රශ්නයක්. බලමු අපි මේ ප්‍රශ්නෙට කොහොමද විසඳුම ලබා ගන්න කියලා. පුතේ 100 වෙනි දිනේ හොයාගන්න නම් මේ අපි ගත කරන්නේ 2026 වර්ෂය. 2026 වර්ෂය කියලා කියන්නේ අධික වර්ෂයක් නෙවෙයි. එහෙනම් අපි බලමු මේ මාසවලට දින ගණන් වෙන වෙනම. ජනවාරි මාසයට 31ක් තියෙනවා. පෙබරවාරි මාසයේ අධික අවුරුද්දක් නොවන නිසා 28ක් තියෙනවා. මාර්තු මාසෙට 31ක් තියෙනවා. අප්‍රේල් මාසෙට දින 10ක් තව මෙතනින් ගන්න වෙනවා. එතකොට පුතේ ජනවාරි මාසයත් පෙබරවාරි මාසයත් මාර්තු මාසයත් සම්පූර්ණ මාස මේකට අයිති වෙනවා. අප්‍රේල් මාසෙන් දින 10ක් ගන්න වෙනවා. මේ ටික එකතු කරලා බලන්න 1යි 8යි 9යි 9ට එකක් එකතු වුණාම 10යි 10න් බිඳුවයි එකක් ඉතිරි එක මෙතනට ගත්තාම 4යි 5යි 6යි 6යි 3යි 9යි 9යි 1යි 10යි. හරි. දැන් ඔන්න අපිට තව පුංචි දෙයක් තියෙනවා. මේ හැම පිළිතුරකම බලන්න පුතේ අප්‍රේල් ඒ කියන්නේ 4 වෙනි මාසේ 10 4 වෙනි මාසේ 10 4 වෙනි මාසේ 10 ඒ නිසා අපිට මෙච්චර දුරක් යන්න අවශ්‍යත් නැහැ. හැබැයි මේ වර්ෂ ටික තමයි වැදගත් වෙන්නේ. බලන්න පුතේ 10 වෙනි උපන්දිනයේ සමරන්නේ මේ 2026 අවුරුද්දේ නම් එයා 2026 ඉපදෙන්න පුළුවන්ද? බැහැනේ. එහෙනම් අවුරුදු 10කට කලින් එයා ඉපදිලා තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙනම් දැන් අපි කරමු මෙන්න මේ තියෙන 2026 වර්ෂයෙන් 10ක් අඩු කරමු. එතකොට පිළිතුරක් එන්න ඕනේ මෙන්න උත්තරය. 2016 අවුරුද්දේ තමයි මේ කියන ළමයාගේ උපන් දිනය ඉපදිච්ච දවස තීරණය වෙලා තියෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ පළමු පිළිතුර. 21 වෙනි ප්‍රශ්නේ. සෙන්ටිමීටර් 15ක් දිග ලී පටියක් කපා තිබූ කොටස් කීපයක් රූපයේ දැක්වේ. පටිය නිවැරදිව සකස් කිරීමට කොටස් තැබිය යුතු අනුපිළිවෙල සහිත පිළිතුර කුමක්ද?
හොඳයි. පුතේ මෙතෙන්දී හොඳට බලන්න. ඔයාලට පේනවා මෙන්න මේ සිරස් රේඛා දෙකක් තියෙනවා පින්තූර දෙකක්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් යම් දෙයක් තියෙනවා. මෙන්න මේ සිරස්ව තියෙන කොටස A කියන කොටස එන්න ඕනේ කෙළවරටම. මෙන්න මේ තියෙන සිරස්ව තියෙන කොටස එන්න ඕනේ මුලටම. එහෙනම් D කියන කොටස තියෙන්න ඕනේ මුලටම, A කියන කොටස තියෙන්න ඕනේ අගටම. එහෙනම් දැන් අපි බලමු මේ කොටස් දෙක තමයි ඊළඟට ගැලපෙන්න ඕනේ. එහෙනම් පුතේ ඔන්න අපි බලමු මෙන්න මේ D කොටස මුලට ඇවිල්ලාට පස්සේ මෙන්න මේ වගේ පින්තූරයක් ලැබෙනවා D කොටස මුලට ආපුවාම. ඊට පස්සේ මම කියවනේ දැන් මේ කොටස් දෙකනේ මැදට එන්න ඕනේ. මේ බලන්න මෙන්න මෙතන තියෙන අඩු කොටස මේ තියෙන කොටසත් එක්ක ගැලපෙනවද? නෑ නේද? මේ බලන්න මේ කොටස, ඒ කොටස මෙන්න මේ කොටස හොඳට අපූර්වට ගැලපෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ C කියන කොටස ගෙනලා මෙන්න මේ කොටසට සම්බන්ධ කරන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේ තියෙන කොටස මේ කොටසත් එක්ක සම්බන්ධ කරපුවාම B කියන කොටස තමයි ඔන්න ඒකට ගැලපෙන්නේ. අන්තිමට මම අර කලින් කිව්වා වගේ A කියන කොටස තමයි මෙන්න මේ අවසානයට සම්බන්ධ කරන්න ඕනේ. දැන් බලන්න පිළිතුරක් ලැබිලා තියෙනව නේද? D C B A. බලන්න පිළිතුර කීයද කියලා. පිළිතුර දෙවෙනි පිළිතුර. 22 වෙනි ප්‍රශ්නේ. ඔන්න බලන්න පුතේ 22 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. පන්තියක සිටින A B C D යන ළමුන් 4 දෙනෙකුගෙන් දෙදෙනෙකු නායකයා හා නායිකාව ලෙස තෝරා ගැනීමට පන්තිභාර ගුරුතුමාට අවශ්‍ය විය. එම තෝරා ගැනීම කළ හැකි ආකාර කීයක් තිබේද? කවුද ඉන්න පුද්ගලයෝ 4 දෙනා බලන්න. A කියලා කෙනෙක් ඉන්නවා, B කියලා කෙනෙක් ඉන්නවා, C කියලා කෙනෙක් ඉන්නවා, D කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් පුතේ අපිට පුළුවන් A හා ඒත් එක්ක B කියන ළමයාව නායකයා සහ නායිකාව කරන්න පුළුවන්. ඊළඟට ඒත් එක්ක අපිට පුළුවන් C කියන ළමයාව පත් කරන්න නායකයා සහ නායිකාව ලෙස. ඊළඟට අපිට පුළුවන් ඒත් එක්ක D කියන ළමයාව නායකයා සහ නායිකාව ලෙස පත් කරන්න. ඔන්න දැන් ඊළඟ පියවරේදී කල්පනාවෙන් කටයුතු කරන්න. දැන් මෙතනින් පස්සේ ඔන්න B හා C කියන දෙන්නෙක් ඉන්නව නේද? B හා C කියලා අපිට මීට කලින් අපිට ගැළපීමක් තිබුණ නැහැනේ. එහෙනම් මෙන්න මේ දෙදෙනා නායකයා සහ නායිකාව ලෙස පත් කරන්නත් පුළුවන්. ඊට පස්සේ පුතේ ඔන්න B හා D කියන දෙන්න එකට එකතු කරලා ඔන්න නායකයා සහ නායිකාව පත් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න C හා D. C හා D කියන පුද්ගලයන් දෙදෙනා මේ ළමුන් දෙදෙනා නායකයා සහ නායිකාව ලෙස පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් බලන්න වාර කීයද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි. පිළිතුර දෙවෙනි පිළිතුර. හොඳයි පුතේ අපි දැන් ඔන්න ප්‍රශ්න පත්‍රයෙන් භාගයක් අවසන් කරලා දැන් ඊටත් වඩා ප්‍රශ්න කීපයක් කරලා අවසන්. දැන් අපි 23 වෙනි ප්‍රශ්න තමයි මේ යන්න හදන්නේ. මගේ මාමාත් මල්ලිත් නංගීත් පාර්සල් 3ක් රැගෙන ගියහ. මාමා රැගෙන ගිය පාර්සලේ බර මල්ලිත් නංගීත් දෙදෙනාම රැගෙන ගිය බරෙහි තුන්ගුණයට කිලෝග්‍රෑම් 3ක් වැඩිය. මල්ලි රැගෙන ගිය බරින් හරි අඩක් නංගී රැගෙන ගියාය. මාමා රැගෙන ගිය බර කිලෝග්‍රෑම් 48ක් නම් මල්ලි රැගෙන ගිය බර කොපමණද? ඔන්න ටිකක් ගැටළු සහගත ප්‍රශ්නයක් බව පේනවා. අපි බලමු මේකට පුංචි කටු වැඩක් කරලා මේකට පිළිතුරක් ලබා ගන්න. මුලින්ම කරන්න පුතේ මෙන්න මෙහෙම. මෙතන ඉන්න පුද්ගලයෝ කවුද බලන්න. මාමා කියලා කෙනෙක් ඉන්නවා, මල්ලි කියලා කෙනෙක් ඉන්නවා, නංගි කියලා කෙනෙක් ඉන්නවා. අපි මේ තුන් දෙනාගේ නම් ටික මුලින්ම ලියා ගන්නවා. ලියාගෙන අපිට යම් තැනක පුංචි සාක්ෂියක් දීලා තියෙනවා, හෝඩුවාවක් දීලා තියෙනවා. මාමා රැගෙන ගිය බර කිලෝග්‍රෑම් 48යිලු. ඔන්න මම ඒක මුලින්ම සටහන් කරගන්නවා. මෙහෙම සටහන් කරගත්තට පස්සේ දැන් අපි නැවත පුතේ මේකේ මුලට යමු. මගේ මාමත් නංගීත් මල්ලිත් පාර්සල් 3ක් රැගෙන ගියහ. මාමා රැගෙන ගිය පාර්සලේ බර මල්ලිත් නංගීත් දෙදෙනාම රැගෙන ගිය බරේ 3 ගුණයට කිලෝග්‍රෑම් 3ක් වැඩි. එහෙනම් අපි මේකෙන් අඩු කරමුකෝ කිලෝග්‍රෑම් 3ක් මුලින්ම. එතකොට අපට එනවා කිලෝග්‍රෑම් 45ක්. දැන් ඔය කියන විදිහට පුතේ 3 ගුණයක්නේ මේ 45 3 ගුණයක් නම්. එහෙනම් මේක අපි 3ට බෙදමු. ඔන්න 3ට බෙදපුවාම අපට එනවා 15යි කියලා පිළිතුරක්. දැන් අපි යන මෙන්න මෙතන ප්‍රකාශයට මල්ලි රැගෙන ගිය බරින් හරි අඩක් නංගී රැගෙන ගියාලු. ඒ කියන්නේ මල්ලි අරන් ගියේ ප්‍රමාණය 2යි නම් නංගී රැගෙන ගිය ප්‍රමාණය 1යි. එහෙනම් දෙකට එක අනුපාතයෙන් මේක බෙදෙන. අනුපාත 3යිනේ. එහෙනම් 15 3ට බෙදුනහම 5යි. එහෙනම් නංගීගේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 5යි, මල්ලිගේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 10යි. දැන් ඔබට පැහැදිලි ඇති. එහෙනම් අපෙන් අහන්නේ ප්‍රශ්නේ පුතේ මල්ලි රැගෙන ගිය බර කොපමණද කියලා විතරයි. එහෙනම් ඔන්න අපිට පිළිතුරකට එන්න පුළුවන් උත්තරේ 2 කිලෝග්‍රෑම් 10යි. දුවේ පුතේ ඔන්න අපි එහෙනම් 24 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තමයි මේ හදන්නේ. අපි බලමු 24 වෙනි ප්‍රශ්නය. ළමයි කිහිප දෙනෙකු බංකුවක වාඩි වී සිටින ආකාරය පහත දැක්වේ. මිෂෙල්ගේ දකුණු පසින් ෆාතිමාද වම් පසින් අමාද සිටි. කුමාර්ගේ වම් පසින් තාරකී සිටි. ෆාතිමාගේ වම් පසින් මිෂෙල්ද දකුණු පසින් තාරකීද සිටි නම්
හරි මැද සිටින්නේ කවුද? පුතේ මෙතෙන්දී අපි බලමු මෙතන ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න මුලින්ම. මෙතන ඉන්නවා මට පේන විදිහට නම් මිෂෙල් කියලා කෙනෙක් ඉන්නවා. ෆාතිමා කියලා කෙනෙක් ඉන්නවා. කුමාර් කියලා කෙනෙක් ඉන්නවා. තාරකී කියලා කෙනෙක් ඉන්නවා. ඔන්න අපිට යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. තවත් එක්කෙනෙක් ඉන්නවා අමා කියලා. 5 දෙනයි. එහෙනම් අපි මෙන්න මෙහෙම පුංචි වැඩක් කරන්න හදන්නේ. ඔන්න මම මුලින්ම මිෂෙල්ව මෙන්න මේ විදිහට පොඩි බබෙක් වගේ ඇඳගත්තා. ඔන්න ඔයාලට පුළුවන් ඇටකොටු බබෙක් වගේ ඇඳ ගන්න පුළුවන් මිෂෙල්. දැන් අපි බලමු පුතේ මේ මිෂෙල්ගේ දකුණු අත පැත්තේ කවුද ඉන්නේ? දකුණු පසින් ෆාතිමා. ඒ කියන්නේ පුතේ ඉදිරිය බලාගෙන ඉන්නවා නම් මේ ඉන්න මිෂෙල්ගේ දකුණු අත තමයි මෙන්න මේ අත. එහෙනම් මෙන්න මේ පැත්තෙන් ඉන්න ඕනේ කවුද? ෆාතිමා. එහෙනම් පුතේ වම් පැත්තෙන් ඉන්න ඕනෙලු කවුද? අමා. ඔන්න අමා ඉන්න තැන. දැන් අපි බලමු ඊළඟ ප්‍රකාශය. කුමාර්ගේ වම් පසින් තාරකී සිටි. ඔන්න අපිට තාම කියන්න බෑ කුමාර් ඉන්නේ මෙතනද කියලා තාම කියන්න බෑ අපිට. ෆාතිමාගේ වම් පසෙන් මිෂෙල්ද දකුණු පසින් තාරකීද. එහෙනම් පුතේ ඔන්න දැන් අපිට යම් තැනකට එන්න පුළුවන්. ෆාතිමා ඉන්නේ මෙතනනේ. එයාගේ වම් අත කියන්නේ මේ අතනේ. එය පැත්තෙන් ඉන්නවා කියලා දැන් අපි දන්නවනේ මිෂෙල්ව. එහෙනම් දකුණු පසින් ඉන්නේ තාරකීලු. එහෙනම් පුතේ ෆාතිමා ළඟින්ම දකුණු අත පැත්තෙන් ඉන්න ඕනේ කවුද? තාරකී. ඔන්න එහෙනම් මම තාරකීව මෙතනින් අඳිනවා. ඔන්න තාරකීට පස්සේ දැන් අපි යමු දෙවෙනි ප්‍රකාශයට. කුමාර්ගේ වම් පසින් ඉන්නවලු තාරකී. එහෙනම් කුමාර් මෙතනට આવොත් තමයි එයාගේ වම් අත පැත්තේ තාරකී ඉන්න පුළුවන්. දැන් ඔබට හොයාගන්න පුළුවන් කවුද මැද ඉන්නේ? මෙන්න මැද ඉන්න කෙනා. ෆාතිමා තමයි ඔය 5 දෙනාගෙන්ම මැද ඉන්න කෙනා. එහෙනම් අපිට පිළිතුර තුන්වෙනි පිළිතුර. ආදරණීය දූ පුතේ ඔන්න එහෙමනම් අපි සූදානම් වෙන්නේ ඊළඟ ප්‍රශ්නට යන්න. ප්‍රශ්න අංක 25. සෙනාල්, දිලුම්, සස්මිත, සසිඳු යන සිසුන් ගැමුණු, තිස්ස, අභය, විජය යන නිවාස වලට අයත් වේ. දැන් මට කියන්න බලන්න පුතේ. මෙතන පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ඔන්න ළමයි 4ක් ඉන්නවා. සෙනාල් කියලා දරුවෙක් ඉන්නවා, දිලුම් කියලා, සස්මිත, සසිඳු ඔය විදිහට 4 දෙනෙක් ඉන්නවා. බලන්න නිවාස කීයක් තියෙනවද කියලා. ගැමුණු නිවාසය, තිස්ස නිවාසය, අභය නිවාසය, විජය නිවාසය. නිවාස 4ක් තියෙනවා. දැන් එහෙනම් අපි පුංචි වැඩක් කරමු. මෙන්න බලන්න. මම මේ වගේ පොඩි රාමුවක් ඇඳ ගන්නවා. මොකද අපිට මේ තොරතුරු ටික නිවැරදිව ස්ථානගත කරගත්තොත් අපිට මේ ගැටලුව විසඳ ගන්න බොහොම පහසුයි. දැන් අපි යමු බලන්න මේකින් එකට මේ තොරතුරු ටික ස්ථානගත කරන්න. පළවෙනි පියවර. සෙනාල් හා දිලුම් ගැමුණු හෝ තිස්ස නිවාස වලට අයත් නැහැලු. පුතේ එහෙනම් සෙනාල් මෙන්න මේ තීරුව. දිලුම් මේ තීරුව. ගැමුණු තීරුවට අයිති වෙන්නේ නැහැලු සෙනාල් සහ ඒත් එක්කම පුතේ තිස්ස නිවාසෙටත් සෙනාල් අයිති වෙන්නේ නැහැලු. එහෙනම් දිලුම් කියන කෙනත් මේ කියන නිවාස දෙකට අයිති වෙන්නේ නැහැ කියලා ඔන්න කියනවා. අපි ඒවට කතිර දා ගන්නවා. ඊට පස්සේ කියනවා දිලුම් විජේ නිවාසයට අයත් නැත. මෙන්න බලන්නකො පුතේ. දිලුම් මෙන්න මෙතන. දිලුම් අයිති වෙන්නේ නැලු මෙන්න මේ විජේ නිවාසයට. අපි එතනත් කතිරයක් දා ගන්නවා. එතකොට පුතේ දැන් ඔන්න අපිට පැහැදිලි මේ ඉතුරු වෙලා තියෙන අභය නිවාසයේ තමයි අනිවාර්යයෙන්ම දිලුම් ඉන්න ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රකාශය. සසිඳු ගැමුණු නිවාසයට අයත් වෙනවලු. කෝ සසිඳු මේ ඉන්නේ සසිඳු මෙන්න ගැමුණු තීරුව. එහෙනම් පුතේ මෙන්න මෙතනට හරියක් යෙදෙන්න ඕනේ. ඔන්න ඔතනට හරියක් යෙදුනහම සසිඳුගේ නිවාසය හරියටම ස්ථිරවම අපි දැනගත්තා. දැන් ඔන්න අපිට පුළුවන් මේ නැති තැන් වලට කතිර දාලා ඒව ටික ඉවත් කරලා දාන්න. ඔන්න බලන්නකෝ. මෙන්න දැන් අපිට පුළුවන් මේ තීරුවේ කතිර තුනක් තියෙනවා. අනිවාර්යයෙන්ම අභය නිවාසයේ තමයි මේ දිලුම් ඉන්න ඕනේ. එහෙනම් ඔන්න අපි දිලුම් ඉන්න තැන අභය නිවාසයෙන් හරියක් දැම්මා. දැන් අපි අනිත් තැන් වලට කතිර දාමු. මෙතන අයිති වෙන්නෙත් නැහැ. මේ තීරුවේ හරියක් තියෙන නිසා මෙතන කතරයක් වෙන්න ඕනේ. මේ තීරුවේ හරියක් තියෙන නිසා මෙතනත් කතරයක් වෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ තීරුවේ හරියක් මෙතන තියෙන නිසා මෙතනත් කතර තුනක් තියෙන්න ඕනේ. එහෙනම් මේ තීරුව බලමු අපි. මෙන්න මේ තීරුවට අදාළ වෙන්න ඕනේ මෙතන කතරයක් පිටින නිසා දැන් තිස්ස නිවාසයට සසිඳුගේ කියනවා නේද? සසිඳු ගැමුණු නිවාසයට අයත් වෙනවා කියලා කියනවා. සසිඳු ගැමුණු නිවාසයට අයිති වෙනවා නම් මෙතන හරියක් වැටුනොත් පුතේ මේ තුනම අතර වැටෙන්න ඕනේ. ඔන්න බලන්න. මෙන්න මේ හැම තැනකම කතර වැටෙන්න ඕනේ. එක තීරුවකට එක හරියයි තියෙන්න පුළුවන්. එහෙනම් මේ තීරුවේ මෙන්න මෙතන හරියක් තියෙන්න ඕනේ. දිලුම්ගේ තීරුවේ අබේ නිවාසේ හරියක් තියෙනවා. සෙනාල් එයාගේ තීරුවේ කෙළවරෙම විජේ නිවාසේ හරියක් තියෙන්න ඕනේ. මෙන්න බලන්න පුතේ. විජේ නිවාසේ එක හරියක් තියෙනවා. අබේ නිවාසේ එක හරියක් තියෙනවා. තිස්ස නිවාසේ එක හරියක් තියෙනවා. ගැමුණු නිවාසේ එක හරියක් තියෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති සසිඳු ගැමුණු නිවාසය. සස්මිත තිස්ස නිවාසය. දිලුම් අබේ නිවාසය. සෙනාල් විජේ නිවාසය. මෙන්න අහන ප්‍රශ්නය. මේ අනුව සස්මිත හා සෙනාල් අයත් වන නිවාස පිළිවෙලින්. පිළිවෙලින් කියන වචනේ ඉතාම වැදගත්. එහෙනම් පුතේ
සස්මිත අයිති වෙන්නේ තිස්ස නිවාසයට, සෙනාල් අයිති වෙන්නේ විජේ නිවාසයට. මෙන්න පිළිතුර පළමු පිළිතුර. පැහැදිලි නේද? 26 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ ළමයෙක් පැල සිටුවීම සඳහා බාල්දියකින් කොම්පෝස්ට් 1යි මතු පිට පස් 1යි කොහුබත් 1ක් ලෙසගෙන මිශ්‍රණය සාදා ගන්නා ලදී. මෙම මිශ්‍රණය පැල 6ක් සිටුවීම සඳහා ප්‍රමාණවත් නම් පැල 222ක් සිටුවීමට අවශ්‍ය මිශ්‍රණය සෑදීමට කොම්පෝස්ට් බාල්දි කීයක් අවශ්‍ය වේද? ඔන්න දැන් අපි බොහොම ලේසි ප්‍රශ්නයක් මේක. මෙන්න බලන්න පුතේ පැල 6ක් හිටවන්න ඕන වෙන්නේ කොම්පෝස්ට් බාල්දි 1යිනේ. එහෙනම් ඔන්න අපිට පුළුවන් කෙලින්ම 222ක් තියෙන ප්‍රමාණය පැල 222ක් ඕනේ හිටව ගන්න. එහෙනම් ඔන්න මෙන්න මේ 6න් 222 බෙදුවහම අපිට ඉක්මනටම උත්තරයක් ගන්න පුළුවන්. ඔන්න නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර 37 කියන පිළිතුර. 27 වෙනි ප්‍රශ්නය. නිවැරදිව වේලාව දක්වන ඔරලෝසුවක දින 5කදී පැය කටුව කරකැවෙන සම්පූර්ණ වට ගණන කීයද? පුතේ අපි මෙහෙම කරමු මුලින්ම ඔන්න මම අඳිනවා ඔරලෝසු මුහුණතක්. මේ ඔරලෝසු මුහුණතේ ඔබ දන්නවා පැය කටුව කරකැවෙනවා ඔන්න පෙරවරු වේලාවකදී එක වටයකුත් පස්වරු වේලාවකදී තව වටයකුත් කරකැවෙනවා. ඔන්න ඔහොම මම පොඩි කටුවක් ඇඳලා පෙන්නන්න. මේ තියෙන්නේ කොටට පිහිටලා තියෙන පැය කටුව. මේ පැය කටුව පුතේ මෙන්න මෙහෙම එක වටයක් යනකොට දවසෙන් භාගයක් ගත වෙනවා. තව වටයක් යනකොට සම්පූර්ණ පැය 24ම ගත වෙනවා. එහෙනම් දිනකට පැය කටුව ඔරලෝසු මුහුණතෙහි වට කීයක් කරකැවෙනවද? දවසකට පැය කටුව ඔරලෝසු මුහුණත වට දෙකක් කරකැවෙනවා. එහෙනම් පුතේ මට දැන් කියන්න බලන්න දින 5ක් එක දවසකට වට දෙකක් කරකැවෙනවා නම් දෙවරක් 5 10යි. එහෙනම් ඔන්න වට 10ක් කරකැවෙනවා දින 5කදී. උත්තරය වෙන්න ඕනේ 3 වෙනි පිළිතුර. මෙන්න 28 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන කඩදාසිය A4 ප්‍රමාණයේ කඩදාසියක් මේ තියෙන්නේ. කඩඉරි දිගේ නැමූ විට ලැබෙන රූපය වන්නේ. මේ තියෙන පුතේ කඩඉරි. එතකොට ඔයාලා තේරුම් ගන්න මෙන්න මේ ඊතලයේ තියෙන පැත්තට තමයි මේ කොටස මේ මුල්ල ත්‍රිකෝණාකාර කොටස ඇතුළට නැමෙන්න ඕනේ. මේ තියෙන ත්‍රිකෝණාකාර කොටස මේ ඇතුළට නැමෙන්න ඕනේ. මෙන්න බලන්න. මම ඔන්න චුට්ටක් ඔයාලට පෙන්නන්න. මේ තියෙන ත්‍රිකෝණාකාර කොටස මේ පැත්තට නමනවා. මේ ත්‍රිකෝණාකාර කොටස මේ පැත්තට නමනවා. දැන් මම මෙන්න මේ කොටස් දෙක ඉවත් කරලා දානවා. අපි මේ කොටස් දෙක නමන්න කලින් තිබිච්ච කොටසනේ. එහෙනම් ඔන්න මේ වගේ පිළිතුරක් බලන්න තියනවද කියලා. පළවෙනි පිළිතුර ළඟින්වත් යන්නේ නැහැ. දෙවෙනි පිළිතුර වෙන්නම බෑ. මෙන්න හරිම උරි උත්තරය පිළිතුර 3 වෙනි පිළිතුර. 29 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ චාරිකාවන් ගිය ළමයින්ගෙන් 65 දෙනෙක් වාදනයට දක්ෂය. 67ක් ගීත ගායනයට දක්ෂය. 52ක් වාදනයට හා ගීත ගායනයට යන දෙකටම දක්ෂය. මේ අතරින් වාදනයට හෝ ගායනයට යන එකකට පමණක් දක්ෂ ළමයි ගණන කීයද? ඔන්න බලන්න මේ වගේ අවස්ථාවක අපි මෙන්න මේ වගේ එකක් ඇඳගත්තොත් ලේසි වෙන්නේ නැද්ද බලන්න. ඔන්න මම නම් කරගන්නවා මෙන්න මේ රවුමෙන් නිරූපණය කරන්න පුතේ වාදනයට දක්ෂ ළමයි. මෙන්න මේ රවුමෙන් නිරූපණය කරන්නේ ගායනයට දක්ෂ ළමයි. දැන් අපි බලමු වාදනයට කී දෙනෙක් ඉන්නවද දක්ෂ ළමයි කියලා. ඔක්කොම 65 දෙනෙක්. ගායනයට ඔක්කොම 67 දෙනෙක්. එහෙනම් අපි දන්නේ නැහැ මෙන්න මේ අතරතුර ඉන්න අයත් මේ 67 තුල ඉන්නවා. මෙන්න මෙතනට අයිති වෙන කොටසකුත් මේ 65 තුල ඉන්නවා. එහෙනම් අපිට කියන පුතේ මෙන්න මෙතන තව දෙයක් 52 දෙනෙක් වාදනයටයි ගීත ගායනයටයි දෙකටම දක්ෂයිලු. එහෙනම් එයා කොතනද අපි යොදන්න ඕනේ? මෙන්න මේ මැද කොටසට තමයි ඔය දෙකටම දක්ෂතාවය දක්වන ළමයි ටික ඉන්න ඕනේ. 52 දෙනෙක් ඉන්නවා. එහෙනම් පුතේ අපිට ඕනෙකම තියෙන්නේ දැන් වාදනයට විතරක් කී දෙනයිද? ගායනයට විතරක් කී දෙනයිද කියලා හොයලා මේ දෙක එකට එකතු කරන්න ඕනේ. එහෙනම් අපි කරන්න මෙච්චරයි 65න් 52ක් අඩු කරනවා. එතකොට මට එනවා 13ක් කියලා. ඒ 13 දෙනා වාදනයට පමණක් කැමති ළමයි. ඊට පස්සේ පුතේ 67න් 52ක් අඩු කරපුවාම 15යි. ඒ 15 කියන්නේ ගායනයට පමණක් කැමති ළමයි ගන්න. දැන් ඔන්න ඔබට පිළිතුරක් ගන්න බොහොම පහසුයි. 13යි 15යි මේ දෙකම එකට එකතු කරන්න. එතකොට අපිට පිළිතුරක් ලැබෙනවා 28යි කියලා. එහෙනම් අපේ පිළිතුරු අතර පළවෙනි පිළිතුර විතරයි ඔන්න නිවැරදි වෙන්නේ. පිළිතුර 28 කියන පළවෙනි පිළිතුර විතරමයි. 30 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ බලා ගන්න. වෘත්තාකාර මේසයක් වටා ළමුන් 10 දෙනෙකු වාඩි වී සිටි. 4 වෙනි ළමයාට ඉදිරියෙන් සිටින්නේ කීවෙනි ළමයාද? ඔන්න මේ වගේ ගැටලුවක් මතුවෙච්ච ගමන්ම මුලින්ම ඔන්න මම නම් කරන්නේ ටක් ගාලා මේසයක් ඇඳගත්තා. ඔන්න බලන්න මේසෙ වටේ 10 දෙනෙක් අපිට බැරිද ලොකු වෙලාවක් නෑ යන්නේ. 10 දෙනෙක් ඉක්මනට රවුන්ඩ් 10ක් දාලා ඉලක්කම් 10ක් ඉක්මනට දාගන්නවා. දාගෙන
ඔන්න බලන්න පුතේ දැන් 4 වෙනි ළමයා කොතනද ඉන්නේ? මෙන්න මෙතන ඉන්නේ 4 වෙනි ළමයා. එතකොට පුතේ 10 දෙනෙක් ඉන්නවා නම් ඊට ඉදිරියෙන් ඉන්න ළමයා මේ 9 වෙනි කෙනානේ. එතකොට පුතේ මේ පැත්තේ ඉන්න 4 දෙනයි මේ පැත්තේ ඉන්න 4 දෙනයි දෙපැත්ත සමාන වුණොත් තමයි මෙයාට ඉදිරියෙන් ඉන්න ළමයා කවුද කියලා තීරණය වෙන්නේ. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. 4ට පෙර ඉන්නවා 1 2 3යි 4යි. 4ට පසු ඉන්නවා මෙතන 1 2 3යි 4යි. එහෙනම් පුතේ 9 කියන කෙනා තමයි ඔය කියන විදිහට 4 කියන ඩෙස් එක ඉස්සරහින් පුටුව ඉස්සරහින් ඉන්න කෙනා. උත්තරය වෙන්නේ 3 වෙනි පිළිතුර. 31 වෙනි ප්‍රශ්නය. තිනුල තම ගමේ පිහිටීම පිළිබඳ ලියූ වගන්ති කීපයක් පහත දැක්වේ. කඳුවැටියත් වැවත් අතර මගේ නිවස ඇත. ඔන්න බලන්න පුතේ කඳුවැටියයි වැවයි අතර මගේ නිවස තියෙන තැනක් බලමු අපි. මේ තියෙන්නේ කඳුවැටිය. මේ තියෙන්නේ වැව. ඔන්න නිවස හරියටම හරි. මේ දෙක අතරතුර පළවෙනි එක හරියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පිළිතුර බලමු. කඳුවැටියයි වැවයි අතර නිවස. ඒකත් හරියට හරි. මේ බලන්න මේක කඳුවැටියයි වැවයි අතරද මේ නිවස තියෙන්නේ බලන්න නෑ නේද? එහෙනම් ඔන්න අපිට තුන්වෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකේ දෙවෙනි ප්‍රකාශය. නිවසට නැගෙනහිරින් උල්පතද? බලමු නිවසට නැගෙනහිර පැත්තෙන් උල්පත තියනවාද කියලා බලන්න. මේක නම් චුට්ටක් ඊසාන පැත්තට බරයි වගේ. මෙන්න මේක නම් වඩාත් හරි වගේ. කමක් නෑ. අපි බලමු මේ උත්තර දෙකෙන් තව පොඩ්ඩක් පියවරක් ඉස්සරහට ගිහිල්ලා. බටහිරින් පාසලද? ඔන්න බලන්න පුතේ. බටහිර පැත්තෙන් පාසල නෙවෙයි මෙතන තියෙන්නේ පන්සල. මෙන්න බලන්නකො නිවසට බටහිර පැත්තෙන් පාසල තියෙනව නේද? එහෙනම් ඔන්න අපිට මේ පළවෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන්. නිවැරදි උත්තරයේ විදිහට සලකන්නේ නම් දෙවෙනි පිළිතුර විතරමයි. 32 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ මෙන්න මේ જાතියේ ප්‍රශ්න බොහෝ දුරට ප්‍රශ්න පත්‍රවල ලැබිලා තියෙනවා ඔබට. එහෙනම් අපි බලමු ඔබ කරපු ප්‍රශ්න පත්‍රවලදීත් මේ වර්ගයේ ප්‍රශ්න හම්බ වෙලා ඇතිනේ. එහෙනම් අපි මේ ප්‍රශ්නේ කියවමු බලන්න. පහත සංඛ්‍යා සම්බන්ධය තේරුම්ගෙන ප්‍රශ්නාර්ථ ලකුණෙන් දැක්වෙන ස්ථානයට ගැලපෙන පිළිතුර තෝරන්න. ඔන්න බලන්න පුතේ මෙතන ත්‍රිකෝණාශ්‍රාකාර හැඩතල කීපයක් දීලා තියෙනවා. මෙතන වෘත්තාකාර හැඩ කීපයක් දීලා තියෙනවා. එහෙනම් අපි මේ ගණිත කර්ම මොනවා හරි හතරක් තියෙනවනේ අපිනේ. එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම. මෙන්න මේ ගණිත කර්ම හතරෙන් එකක් තමයි මෙන්න මේ ඒවට යෙදෙන්න ඕනේ. එහෙනම් අපි බලමු ත්‍රිකෝණාශ්‍රයට යොදන්න පුළුවන් ගණිත කර්මය මොකක්ද කියලා. 2යි 2යි එකතු කරලා මේක ගුණ කරොත් 4යි 4 වරක් 3 12යි. ඔව් වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් බලන්න පුතේ. 2යි 2යි එකතු කරපුවාම 4යි 4 ගුණ කරන්න ඕනේ 3න්. එහෙනම් මෙන්න මේ ගණිත කර්මය මේකට ගැලපෙනවා. එකතු කිරීම ගැලපෙනවා. ගුණ කිරීම වෘත්තයට ගැලපෙනවා. පිළිතුර 12යි. එක හරි. බලමු දෙවෙනි ප්‍රකාශයටත් මේක ආදේශ කරලා ගැලපෙයිද කියලා. 4 එකතු කිරීම 5. මොකද මෙතනත් තියෙන ඍජු කෝණාශ්‍රයක් මෙතනත් තියෙන ඍජු කෝණාශ්‍රයක්. එහෙනම් මෙතන එකතු කිරීම දැම්ම නම් පුතේ මෙතනත් එකතු කිරීම දාන්න ඕනේ. මෙතන වෘත්තයට ගුණ කිරීම භාවිත කරා නම් මෙතන වෘත්තයටත් ගුණ කිරීම භාවිත කරන්න ඕනේ. එහෙනම් දැන් අපි බලමු 4යි 5යි එකතු වුණාම 9යි 9 ගුණ කරන්න ඕනේ 3ෙන් 9 වරක් 3 27යි. ඔන්න ඒ ප්‍රකාශය හරි. ඊළඟට අපි බලමු 7 ගුණ කරන්න ඕනේ පුතේ 7කට එකතු කරන්න ඕනේ 3. 7යි 3යි එකතු වුණාම 10යි 10 ගුණ කරන්න ඕනේ 6න් 60යි. එහෙනම් ඔන්න අපිට බලන්න පිළිතුරු අතර 60 තියෙනවද කියලා? තියෙනවනේ. මෙන්න උත්තරය. තුන්වෙනි පිළිතුර තමයි ඔන්න නිවැරදි පිළිතුර විදිහට අපි සලකන්නේ. උත්තරය 3. දුයි පුතේ ඔන්න අපි එහෙනම් 33 වෙනි ප්‍රශ්නේ තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. අයියා නිවසේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටි මිතුරෙකුගේ නිවසට ගොස් ආපසු පැමිණ මීටරය බැලූ විට එහි 24718 ලෙස සටහන්ව තිබුණි. නම් මෝටර් රථය ගමන ආරම්භ කරන විට මීටරය තිබෙන්නට ඇත්තේ. එහෙනම් පුතේ ගමන ආරම්භ කරන්නට කලින් තිබිච්ච මීටරේ දුර ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. මීටරේ සටහන් වුණේ කොහොමද කියලා. එහෙනම් පුතේ කිලෝමීටර් 16ක් යන්න ගමන් කරන්න කිලෝමීටර් 16යි, එන්න කිලෝමීටර් 16යි, 16යි 16යි 32යි. එහෙනම් පුතේ මෙන්න මේ දීලා තියෙන දුර ප්‍රමාණයෙන් අපි කිලෝමීටර 32ක් අඩු කරන්න ඕනේ. එහෙනම් මේ දීලා තියෙන ප්‍රමාණයෙන් කිලෝමීටර 32ක් අඩු වුණාම අපිට පිළිතුරක් එනවා 24686යි. බලන්න පිළිතුරක් තියනවද කියලා. මෙන්න පළවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. 24686ක් තියෙන පළවෙනි පිළිතුරේ විතරමයි. ඔන්න හරි ලේසි ප්‍රශ්නයක්. 34 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ ඉලක්කම් 4කින් යුත් සංඛ්‍යාවක් තිබේ. එම සංඛ්‍යාවේ වැඩිම අගයක් සහිත ඉලක්කම 10 ස්ථානයට යෙදේ. 100 ස්ථානයට හා 1 ස්ථානයට යෙදෙන ඉලක්කම් වල එකතුව දහස ස්ථානයට යෙදේ. එම සංඛ්‍යාව පහත සංඛ්‍යා අතුරෙන් කුමක් විය හැකිද? ඔන්න බලන්න. දැන් පුතේ මේ කියන විදිහට පළවෙනි ප්‍රකාශය අපි සලකා බලමු.
වැඩිම අගයක් සහිත ඉලක්කම 10 ස්ථානයට තියෙන්න ඕනෙලු. බලන්න 3 2 7 6. හරි. මෙන්න 10 ස්ථානයට තියෙනවා 7. මේ ඉලක්කම් 4 අතුරින් වැඩිම අගයක් තියෙන 7 තමයි. බලන්න දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ 10 ස්ථානයේ තියෙන 4. හැබැයි 9 කියලා ඉලක්කමකුත් තියෙනවා. ඒ නිසා ඔන්න ඒ පිළිතුර වෙන්න බෑ. අපි යන් තුන්වෙනි පිළිතුරට. තුන්වෙනි පිළිතුරේ බලන්නකො පුතේ. මෙතන තියෙන ඉලක්කම් 4 අතරින් 10 ස්ථානයේ තියෙන 9. ඔන්න මේ ඉලක්කම් 4න් වැඩිම අගයක් තියෙන 9. එහෙනම් පළවෙනි පිළිතුර වෙන්නත් පුළුවන්. තුන්වෙනි පිළිතුර වෙන්නත් පුළුවන්. අපි බලමු දැන් ඊළඟ ප්‍රකාශය. 100 ස්ථානයට හා 1 ස්ථානයට යෙදෙන ඉලක්කම් වල එකතුව දහස ස්ථානයට යෙදෙනවලු. බලන්න මේ ඇත්තද කියන්නේ කියලා. 7 කියන සංඛ්‍යාව පිළිතුර විදියට ලැබෙන්න නම් 100 ස්ථානයේ අගයයි 1 ස්ථානයේ අගයයි දෙකම එකතු වුණාම මේ කියන දහස ස්ථානයේ තියෙන පිළිතුරට සමාන වෙන්න ඕනෙලු. හරි නේද? 3යි 4යි එකතු වුණොත් 7යි. 7 කියන පිළිතුර ලැබිලා තියෙනවා දහස ස්ථානයට. එහෙනම් ඔන්න අපිට නිවැරදි පිළිතුර විදිහට සලකන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඔන්න මගේ පුතේ අපි 35 වෙනි ප්‍රශ්නේ කතා කරන්න තමයි මේ හදන්නේ. සුනිල්ට එකක් ලැබෙන විට දමිට්ට දෙකක් ලැබෙන පරිදි දොඩම් ගෙඩි 24ක් බෙදා දුන්නේ නම් දමිට්ට ලැබෙන දොඩම් ගෙඩි ගණන කීයද? අපි බලමු මෙතන පුතේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවා මෙතන සුනිල් සහ දමිට් කියලා දෙන්නෙක්. එහෙනම් ඔන්න සුනිල්ට එකක් ලැබෙනකොට දමිට්ට දෙකක් ලැබෙනවා. එකට දෙක අනුපාතයෙන් තමයි මේ දෙදෙනාට දොඩම් ගෙඩි ලැබෙන්නේ. එහෙනම් මේ දෙක එකතු කරන්නකො බලන්න. එකට දෙකක් එකතු වුනහම 3යි. සුනිල්ට දෙකක් ලැබෙනකොට දමිට්ට කීයද? 4යි. එහෙනම් මේ දෙක එකතු වුනහම 6යි. සුනිල්ට 3ක් 4ක් ලැබෙනකොට දමිට්ට ඒකේ දෙගුණේ 8ක් ලැබෙනවා. එහෙනම් ඔන්න 4යි 2යි එකතු වුනහම 12යි. සුනිල්ට 8ක් ලැබෙනකොට දමිට්ට 16යි. 8ේ දෙගුණේ 16යි. එහෙනම් ඔන්න 16ට 8ක් එකතු වුනහම 24යි. අන්න බලන්නකො ප්‍රශ්නේ තුල තියෙනවා දොඩම් ගෙඩි 24ක් බෙදා දුන්නා නම් මේ දෙන්න අතර දමිට්ට ලැබෙන ගණන කීයද? එහෙනම් පිළිතුර 16යි කියන පිළිතුර. බොහොම ලේසියි. උත්තරය 2. ඔන්නමයි පුතේ බොහොම ලේසි පහසු ප්‍රශ්නයක් තමයි අපි මේ දැන් කතා කරන්න හදන්නේ. ඔන්න බලන්නකෝ. මෙහි A හා B වලට වඩා සුදුසු වචන පිළිවෙලින් යෙදී ඇති පිළිතුර කුමක්ද? මේ තීරුවේ තියෙන පුතේ පෙදරේරුවා භාවිත කරන උපකරණ දෙකක්. ළඹය තියෙනවා තව පිළිතුරක් අපිට අතන උත්තර වලින් ගන්න වෙනවා. දීවරයා භාවිත කරනවා මාදැල සහ බිලිපිත්ත. එතකොට පුතේ කතුරයි පනාවයි කවුද භාවිත කරන තැනැත්තා? ඒ කියන තැනට කර්ණවැමියා දැම්මොත් කතුරයි පනාවයි ඕන වෙනව නේද කර්ණවැමියාට? මනිස්ලෑල්ල කියන එක දාන්න බෑනේ අපිට ඒ කියන තැනට. සප්පතේරුව දාන්නත් බෑනේ ඒ කියන තැනට. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම කර්ණවැමියා කියන කෙනා එන්න ඕනේ. කතුරයි පනාවයි දෙකම භාවිත කරන්නේ කොණ්ඩ රැවුල් කපන කර්ණවැමියා. එහෙනම් ඒ කියන පිළිතුර එන්න ඕනේ පළවෙනි එකටම. ඊට පස්සේ පුතේ මනිස්ලෑල්ල කියන පෙදරේරු උපකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ළඹය සහ මනිස්ලෑල්ල කියලා කියන්නේ පෙදරේරුව භාවිත කරන උපකරණයක්. එහෙනම් අපිට පිළිතුරක් ගන්න පුළුවන් ලේසිම ලේසි. උත්තරය පළවෙනි පිළිතුර විතරමයි. මෙන්න 37 වෙනි ප්‍රශ්නේ. ඔන්න පුතේ ඔයාලට බොහොම වැදගත් කාරණාවක් තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. සමහර අය මේ වගේ ප්‍රශ්නවලදී පන්ති කාමරේ නම් මේ ප්‍රශ්න පත්‍ර කරනකොට කතුරු යොදාගෙන විවිධ උපක්‍රම යොදලා මේකට පිළිතුරක් ගන්න උත්සාහ කරනවා. නමුත් ශිෂ්‍යත්ව විභාගයේදී ඔබට විභාග ශාලාවට කතුරු රැගෙන යන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද මේ වගේ ගැටලුවක් විසඳන්නේ? ඔන්න බලන්න. A රූපයේ කඩදාසිය තිත්තිර දිගේ නමා B රූපයේ දක්වා ඇති හැඩය කපනු ලැබේ. කඩදාසිය දිගහැර බැලුව විට නිවැරදිව දැක්වෙන රූපය තෝරන්න. පුතේ මෙන්න මේ කොටස් හතරම එක මත එක පිහිටන විදිහට මැදට නමනවා. නමලා මෙන්න මේ තියෙන ත්‍රිකෝණ කොටස ඔන්න මම පින්තූරයක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ මැද තියෙන ත්‍රිකෝණ කොටස කපන්න පෙර මේ කොටස් හතරම මැදට නමනවා. නමලා දැන් ඔන්න මම මේක දිගාරිනවා. මේ පැත්තට නම්පු කොටස මේ පැත්තට දිගාරිනවා. මේ පැත්තට නම්පු කොටස මේ පැත්තට දිගාරිනවා. ඔන්න බලමු අපි පළමුවෙන් දෙපැත්තේ කොටස් දෙක දිගාරින්න. එහෙනම් ඔන්න මේ මැද තියෙන ත්‍රිකෝණය හා සමානම ත්‍රිකෝණ දෙකක් දෙපැත්තේ නිර්මාණය වෙනවා. ඔන්න දැන් හොඳම වැඩි. මෙන්න මේ උඩම තියෙන කොටස පහළට නමලවලා ඉහළට නමලා දැන් තියෙන දිග හැරලා. එහෙනම් පුතේ මේ ත්‍රිකෝණයේ උඩු යටිකුරු වෙලා මෙන්න මෙතන පෙන් කරන්න ඕනේ. පහළ තියෙන ත්‍රිකෝණය මේක අනිත් පැත්තට හැරෙන්න ඕනේ. ඔන්න බලන්නකෝ. මේ තියෙන ත්‍රිකෝණය උඩු යටිකුරු වෙලා මේ තියෙන ත්‍රිකෝණයත් උඩු යටිකුරු වෙලා. බලන්න ඔය වගේ පිළිතුරක් තියෙනවද කියලා බලන්න. පළවෙනි එකද? දෙවෙනි එකද? තුන්වෙනි එකද? ඔන්න වඩාත්ම නිවැරදි වෙන්නේ පිළිතුර තුන්වෙනි පිළිතුර පමණමයි. උත්තරේ 3. 38 වෙනි ප්‍රශ්නේ. අයියා මල් 12ක් සාදන විට මල්ලි මල් 4ක් සාදයි.
මල්ලි මලක් සාදන විට අක්කා මල් 6ක් සාදයි. නම් මල්ලි මල් 3ක් සාදන විට අක්කාත් අයියාත් සෑදූ මල් වල එකතුව කීයද? හොඳයි. පුතේ දැන් අපි මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම බලන්න මෙතන ඉන්න අය කී දෙනෙක් ඉන්නවද කියලා. අයියෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා, ඒත් එක්කම අක්කෙක් ඉන්නවා. එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු බලන්න. ඔන්න අපි තුන් දෙනාගේ නම් ටික ලියා ගන්නවා. අයියා, මල්ලි, අක්කා. හරි. දැන් අපි බලමු මේ දීලා තියෙන තොරතුරු ටික අපි මේ තැන්වලදී ලියලා ස්ථානගත කරගන්න ඕනේ. අයියා මල් 12ක් සාදන විට මල්ලි 4ක්. බලමු අපි. අයියා 12ක් හදනකොට මල්ලි මල් 4ක් හදනවලු. ඊට පස්සේ කියනවා මල්ලි එක මලක් හදනකොට අක්කා මල් 6ක් හදනවලු. ඔන්න බලන්න. එකට 6ක්. එහෙනම් දැන් අපෙන් අහනවා මල්ලි මල් 3ක් හදනකොට අක්කත් අයියත් සෑදූ මල් වල එකතුව කීයද? බලමු පුතේ දැන් ඔන්න බලා ගන්න. මල් 6ක් හදනවා කියලා කියනවනේ අක්කා. එහෙනම් පුතේ මල්ලි මල් 3ක් හදනකොට එකට 6යි නම් 3ට කීයද? 3 වරක් 6 18යි. එහෙනම් ඔන්න පුතේ මල්ලි මල් 3ක් හදනකොට අක්කා මල් 18ක් හදනවා. දැන් අපි බලමු මෙතන අයියා කීයක් හදනවද කියලා. 4ට 12ක් හදනකොට පුතේ මේක බෙදලා බලන්න 3ෙන්. එතකොට ඔන්න අපිට පිළිතුරක් එනවා 1ට 3යි. මල්ලි එක මලක් හදනකොට අයියා මල් 3ක් හදනවා. 1ට 3යි නම් 3ට කීයද? 3 වරක් 3 9යි. එහෙනම් ඔන්න මල්ලි මල් 3ක් හදනකොට අයියා මල් 9ක් හදනවා. අක්කා මල් 18ක් හදනවා. දැන් අපෙන් අහන්නේ මේ අයියයි අක්කයි දෙන්නම සෑදූ සම්පූර්ණ මල් ගණන. එහෙනම් 9යි 18යි දෙකම එකතු කරපුවාම 27 කියලා පිළිතුරක් ලැබෙනවා. ඔන්න එහෙනම් නිවැරදි පිළිතුර අංක 2 27 කියන පිළිතුර. ඔන්න මගේ පුතේ අපි අද දවසේදී එක පත්‍රයේ අවසාන ප්‍රශ්න දෙක කතා කරන්න සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. භාණ්ඩවල බරෙහි සම්බන්ධතාව හඳුනාගෙන 3940 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අයිස්ක්‍රීම් කප් දෙකක බර සමානයිලු කිරිපිටි පැකට් එකක බරට. කිරිපිටි පැකට් දෙකක බර සමානයිලු සීනි පැකට් එකක බරට. එහෙනම් පුතේ අපි ප්‍රශ්නෙට යම් බලන්න. පළවෙනි ප්‍රශ්නේ අහනවා බරින් වැඩිම මල්ල ඇත්තේ කාටද? දෙවෙනි ප්‍රශ්නේ අහනවා කිරිපිටි පැකට් එකක බර ග්‍රෑම් 500ක් නම් නුවන්ගේ මල්ලේ බර කොපමණද? පුතේ ඔන්න දැන් අපිට හොඳ අවස්ථාවක් ලැබුණා. කිරිපිටි පැකට් එකක බර ග්‍රෑම් 500යි කියලා මෙතන කියනවා. එහෙනම් අපි ඔන්න සටහන් කරගත්ත යුතුයි මුලින්ම කිරිපිටි පැකට් එකක බර ග්‍රෑම් 500යි. එහෙනම් පුතේ මේ පැත්ත ග්‍රෑම් 500යි කියන්නේ මේ පැත්ත ග්‍රෑම් 500යිනේ. එහෙනම් ඔන්න මම මේ පැත්තේ ග්‍රෑම් 500 ලියා ගන්නවා. ඒ කියන්නේ අයිස්ක්‍රීම් කප් දෙකක් ග්‍රෑම් 500යි. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන තියෙනවා කිරිපිටි පැකට් දෙකක බර. කිරිපිටි පැකට් එකක බර ග්‍රෑම් 500යි නම් දෙකක බර ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1යි. මේ පැත්ත කිලෝග්‍රෑම් 1යි කියන්නේ මේ පැත්තත් කිලෝග්‍රෑම් 1යි. ඒ කියන්නේ සීනි පැකට් එකක බරත් කිලෝග්‍රෑම් 1යි. හරි. දැන් අපිට ඔන්න අවශ්‍ය තොරතුරු ටිකක් අපි ලියාගත්තා. අපි යම් බලන්න දැන් මේ දීලා තියෙන බඩු ලයිස්තුවට කිරිපිටි පැකට් 4ක්. කියන්න බලන්න මට කිරිපිටි පැකට් එකක් ග්‍රෑම් 500යි. එහෙනම් ග්‍රෑම් 500 ඒවා 4ක් කියන්නේ කිලෝග්‍රෑම් 2යි. ඔන්න මම කිලෝග්‍රෑම් 2 සටහන් කරගත්තා. අයිස්ක්‍රීම් කප් 4ක් ගන්න තියෙනවා. අයිස්ක්‍රීම් කප් දෙකක් ග්‍රෑම් 500යි නම් 4ක් එකේ දෙගුණේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1යි. ඊට පස්සේ සීනි පැකට් දෙකකුත් අරන් තියෙනවනේ. සීනි පැකට් එකක් කිලෝග්‍රෑම් 1යිනේ. එහෙනම් පුතේ සීනි පැකට් දෙකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 2යි. ඔන්න අපි මේ ලයිස්තුව එකතු කරමු බලන්න. 2යි 1යි 2යි එකතු වුණාම කිලෝග්‍රෑම් 5යි. අපි යන් ඊළඟට නුවන්ගේ බඩු ලයිස්තුවට. නුවන් අරගෙන තියෙන පුතේ අයිස්ක්‍රීම් කප් 6ක්. කප් දෙකක් 500යි නම් ග්‍රෑම්. ඒ වගේ තුන් ගුණයක් තමයි අයිස්ක්‍රීම් කප් 6ක බර ප්‍රමාණය. කියන්නේ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි. සීනි පැකට් කිරිපිටි පැකට් දෙකක් අරන් දෙනවා. කිරිපිටි පැකට් එකක බර ග්‍රෑම් 500යි නම් ඒ වගේ පැකට් දෙකක බර කිලෝග්‍රෑම් 1යි. ඊට පස්සේ අපි යම් බලන්න සීනි පැකට් දෙකක් හොයන්න. පුතේ මෙතන තියෙනවා නේද සීනි පැකට් එකක බර කිලෝග්‍රෑම් 1යි කියලා. එහෙනම් මෙතන පැකට් දෙකක බර කිලෝග්‍රෑම් 2යි. අපි මේ ටිකත් එකතු කරමු ඉක්මනටම. ඒ ටික එකතු කරපුවාම අපිට බර ප්‍රමාණයක් එනවා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500යි. ඉක්මනටම යම් බලන්න චාමරගේ බඩු ලයිස්තුවට. චාමර අරගෙන තියෙනවා සීනි පැකට් 3ක්. එහෙනම් පුතේ සීනි පැකට් එකක් කිලෝග්‍රෑම් 1යි නම් සීනි පැකට් 3ක බර කිලෝග්‍රෑම් 3යි. අයිස් කප් අරන් තියෙනවා අයිස්ක්‍රීම් කප් 4ක්. එක කප් අයිස්ක්‍රීම් කප් දෙකක බර ග්‍රෑම් 500යි නම් 4ක බර කිලෝග්‍රෑම් 1යි. කිරිපිටි පැකට් 3ක් අරන් තියෙනවා. එක පැකට් එකක බර ග්‍රෑම් 500යි නම්
ඒ වගේ පැකට් 3ක් කියලා කියන්නේ 1500යි. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි. අපි මේ ටිකත් එකතු කරමු ඉක්මනටම. එතකොට වන්න පුතේ මට බර ප්‍රමාණයක් ආවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500යි. දැන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වෙයි. බරින් වැඩිම මල්ල ඇත්තේ කාටද? කියන්න බලන්න. කසුන්ටද? නුවන්ටද? චාමරටද? මෙන්න බලන්නකෝ. කිලෝග්‍රෑම් 5යි 4යි 500යි 5යි 500යි. ඔන්න උත්තරය චාමරට තමයි වැඩිම බර ප්‍රමාණයක් ඇති මල්ල තිබිලා තියෙන්නේ. අපි යමු ඉක්මනටම පුතේ ඊළඟ ප්‍රශ්නෙටත්. කිරිපිටි පැකට් එකක බර ග්‍රෑම් 500ක් නම් නුවන්ගේ මල්ලේ බර කොපමණද කෝ නුවන්? මේ ඉන්නේ කසුන්, මේ ඉන්නේ නුවන්, මේ ඉන්නේ චාමර, මෙන්න නුවන්. නුවන්ගේ බර ප්‍රමාණය පුතේ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500යි. එහෙනම් අපිට පිළිතුරකට යන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, ඔන්න එහෙමනම් අපි අද දවසේදී එක පත්‍රය සාකච්ඡා කරලා අවසන්. ප්‍රශ්න 40ක්, ලකුණු 2මාර ගානේ. එහෙමනම් ඔබ ලකුණු 100ක් ලබා ගන්න ලොකු වෙහෙස මහන්සියක් දරන්න ඇති. එහෙමනම් කැකිරාව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශය මගින් සංවිධානය කළ පහට ජයක් ප්‍රශ්න පත්‍ර මාලාවේ අද දවසේ ඔබ මුහුණ දුන් 5 වෙනි ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය අද මෙලෙස අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.